අපි අද කතා කරන්න යන්නේ 2025 කෙමිස්ට්‍රි MCQ එකේ එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවල උත්තර සහ ඒ උත්තර ගන්න විදිය ගැන පොඩ්ඩක් විවරණය කරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී ඒ කියන්නේ මේ වීඩියෝ කරන අවස්ථාවේදී ඔෆිෂියල් මාර්කින් ස්කීම් එකක් තාම ඇවිල්ලා නැහැ. එතකොට ඒ නිසා මේකදී අපි ගන්න උත්තර වල යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන් සහ ඒවල යම් යම් වෙනස්කම් ඉදිරි අනාගතයේදී වෙන්න පුළුවන්. ඒ නිසා ඒක පොඩි රිස්ක් එකක් තියෙනවා. කොහොම හරි ඒ කියන්නේ අපි මේක මේ 2025 ළමයින්ට කරන වීඩියෝ එකකට වඩා මේක ඉදිරි අනාගතයේ ඒ කියන්නේ 2026 27 වගේ කට්ටිය ඒගොල්ලෝගේ විභාග වලට ප්‍රයෝජනට ගන්න වීඩියෝ එකක් විදිහට තමයි මේ වීඩියෝ එක කරන්න උත්සාහ කරන්නේ අපි. රයිට්. එතකොට අපි පළවෙනි ප්‍රශ්නේ නම් මේ කතා කරගෙන ගියොත් එහෙම. එතකොට පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ලේසි ප්‍රශ්නයක්. හෙන්රි බෙකරල් වඩාත්ම ප්‍රචලිත වුණේ කියලා තමයි අහන්නේ. එතකොට බෙකරල් ප්‍රචලිත වුණේ මොකටද? විකිරණශීලතාවයට. හරි. එතකොට ඒ විකිරණශීලතාවයත් එක්ක යන වෙන නිකන් ඒ ආසන්නයෙන් යන තව උත්තරයක් දීලා තියෙනවා. මොකද X කිරණ කියන එක. එතකොට X කිරණ කියන එක හොයාගත්තේ කවුද? විල්හෙල්ම් රොන්ජන්. හරි. එතකොට රංජන් නෙමෙයි. හරි රංජන් රාමනායකනේ. විල්හෙල්ම් රොන්ජන්. හරි ජර්මන් ජාතික ඩයල් එකක්. ඊට පස්සේ දෙවෙනි එතකොට පළවෙනි එකට උත්තරේ තමයි මොකද්ද? උත්තරේ දෙක විකිරණශීලතාවය. දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම දෙවෙනි ප්‍රශ්නේ දීලා තියෙන ක්වොන්ටම් අංක සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට ඒක දීලා තියෙනවා ක්වොන්ටම් අංකේ n සමානයි 4 සහ l සමානයි 2 කියලා. ක්වොන්ටම් අංකේ n සමානයි 4යි l සමානයි 2යි. හරිද? එතකොට මේ n කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ප්‍රධාන ක්වොන්ටම් අංකයනේ. මේක ප්‍රධාන ක්වොන්ටම් අංකයනේ. එතකොට ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් පෙන්වන්නේ මොකද්ද? ශක්ති මට්ටම. ඒ කියන්නේ මොකක් හරි ඉලෙක්ට්‍රෝනයක් වේවා ඒක තියෙන ශක්ති මට්ටම තමයි මොකද්ද කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. හරි. L එකෙන් පෙන්වන්නේ මොකද්ද? L එකට කියන්නේ මොකද්ද? උද්දිගාංශ ක්වොන්ටම් අංකය කියලා. හරිද? උද්දිගාංශ ක්වොන්ටම් අංකය කියලා තමයි කියන්නේ. එතකොට ඒකෙන් පෙන්වන්නේ මොකද්ද? ඒ අදාළ ඉලෙක්ට්‍රෝනය තියෙන උපශක්ති මට්ටම. හරිද? උපශක්ති මට්ටම. එතකොට මේ L සඳහා එන්න පුළුවන් අගයන් තමයි මොනවාද? L සමානයි 0 සිට n ඍණ 1 දක්වා. හරි? එතකොට මෙතන n වලාගේ 4යි. එතකොට මේක එන්න පුළුවන් 0 එන්න පුළුවන්, 1 එන්න පුළුවන්, 2 එන්න පුළුවන්, 3 එන්න පුළුවන්. n සමානයි 4, 4 ඍණ 1 3. ඊට වඩා එහා වෙන්න විදියක් නැහැ. හරි? ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද්ද? අන්න මේ වගේ පරමාණුවක ඒ කියන්නේ n සමානයි 4 සහ l සමානයි 2 කියන එකේ පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තමයි අහන්නේ. එතකොට මේ කතා කරන්නේ උපශක්ති මට්ටමක් ගැනනේ. එතකොට මේ උපශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන තමයි අහන්නේ. හරි? එතකොට මේ උපශක්ති මට්ටමේ එතකොට n සමානයි 2 කියන්නේ මොකද්ද? අපි ඒකත් දාගෙන ගියොත් එහෙම ඒ කියන්නේ l වලට එදිරිව උපශක්ති මට්ටමේ 9. හරි? එතකොට l සමානයි 0 නම් ඒක වෙන්නේ s උපශක්ති මට්ටම. හරි? ඊට පස්සේ s උපශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 2යි. හරි? මොකද ඒක තියෙන එක පාක්ෂිකයයි. ඊට පස්සේ ආයි තියෙන්න පුළුවන් 1 ඒ කියන්නේ p උපශක්ති මට්ටම. ඒතර p වල තියෙන පාක්ෂික 3ක්. ඒතර තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 3 වරක් 2 6යි. හරි? ඊට පස්සේ 2 කියන්නේ මොකද්ද? d උපශක්ති මට්ටම. එතකොට d උපශක්ති මට්ටමේ කාක්ෂික තියෙනවා 5ක්. තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 10ක්. හරි. එතකොට මේකට උත්තර එන්නේ 10 කියලා. එතකොට ඒකට අදාළ ආන්සර් එක තමයි මොකද්ද? 10යි. හරි. උත්තරේ 10යි. මේ කලින් එකට උත්තරේ 2. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම තුන්වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ මොකද්ද? ද්විතීයික අන්තර් ක්‍රියාවලින්. හරි? ද්විතීයික අන්තර් ක්‍රියාවලින් තමයි මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. එතකොට මම ඒකේ තියෙන උත්තර ටික පොඩ්ඩක් නිකන් උඩින් පල්ලෙන් කියාගෙන යන්නම්. එතකොට ඕතොනයිට්‍රොෆීනෝල් කියලා එකක් තියෙනවා. හරිද? ඕතොනයිට්‍රොෆීනෝල්. එතකොට ෆීනෝල් කියන්නේ මොකද්ද? ෆීනෝල් කියන්නේ මේකනේ. හරි? ෆීනෝල් කියන්නේ මේක. ෆීනෝල් කියන්නේ මේක. නයිට්‍රොෆීනෝල් කියන්නේ මොකද්ද? NO2 කාණ්ඩයක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? මේකට NO2 කාණ්ඩයක් සම්බන්ධ වුණා. අපි ඒකට කියනවා
නයිට්‍රොෆීනෝල් කියලා. එතකොට ඕතෝ ස්ථානය කියන්නේ මෙන්න මේ ස්ථාන දෙක. හරිද? මේ මෙටා මේ පැරා ඕතෝ ස්ථාන කියන්නේ මේ දෙක. එතකොට මෙන්න මේ ස්ථාන දෙකෙන් එකකට NO2 කාණ්ඩය සෙට් වෙලා තියෙනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? ඕතෝ නයිට්‍රොෆීනෝල් කියලා. හරි? එතකොට මේක මේ OH කියලා එකක් තියෙනවා. ඒ නිසා මෙයාට හදන්න පුළුවන් මොනවාද? හයිඩ්‍රජන් බන්ධන. මෙයාට හදන්න පුළුවන් හයිඩ්‍රජන් බන්ධන. පැහැදිලි? ඊට පස්සේ I මෙන්න මෙයා ගත්තොත් එහෙම Ki හි I2 කියලා එකක් දීලා තියෙනවා. හරිද? Ki වල I2. Ki වලින් ලබා දෙනවා අයන. හරිද? ඒ කියන්නේ I- සහ K+ කියලා අයන දෙකක් ලබා දෙනවා. I- මොකද්ද කරන්නේ? එතකොට මේ I2 කියන්නේ කවුද? I2 කියන්නේ නිර්ද්‍රවීය සංයෝගයක්. හරිද? නිර්ද්‍රවීය සංයෝගයක්. එතකොට එයා හදන්නේ මොනවාද? ප්‍රේරිත දීද්‍රව. ප්‍රේරිත දීද්‍රව. හරි? එතකොට අයන සහ ප්‍රේරිත දීද්‍රව අතර ඇතිවන බන්ධන විශේෂය මොකද්ද? අයන ප්‍රේරිත දීද්‍රව. හරිද? එතකොට උඩ එක හයිඩ්‍රජන් බන්ධන මු අයන ප්‍රේරිත දීද්‍රව. ඊට පස්සේ තුන්වෙනි ඒ කියන්නේ ප්‍රශ්න තුන්වෙනි එක අහලා තියෙන්නේ දීද්‍රව ප්‍රේරිත දීද්‍රව හදන්නේ කවුද කියලා. හරිද? එතකොට දැන් මෙතන තිබ්බ අයනයක්. එතකොට දීද්‍රව ප්‍රේරිත දීද්‍රව කියන එක කතා කරොත් එහෙම එතකොට අපි මේක තියෙන සෙට් එකෙන් HCl හා ආගන් කියලා දෙකක් තියෙනවා. හරිද? එතකොට HCl කියන්නේ මොනවාද? ද්‍රවීය සංයෝගයක්. එතකොට ඌ හදන්නේ මොකද්ද? දීද්‍රව කියන බන්ධන. ඒ කියන්නේ දීද්‍රව බන්ධන. නැත්නම් ඒක කට්ටිය කියනවා ස්ථිර දීද්‍රව බන්ධන කියලා. ඊට පස්සේ ආගන් කියන්නේ නිර්ද්‍රවීය එකෙක්. එතකොට ඌ හදන්නේ මොකද්ද? ප්‍රේරිත දීද්‍රව. හරිද? ප්‍රේරිත දීද්‍රව. එතකොට මේකේ තනි පරමාණුවක් උනාට තියෙන්නේ අපි මේකට කියන්නේ ඒක පරමාණුක අණුවක් කියලා. හරිද? එතකොට මෙයාට පුළුවන් මොකද්ද? ප්‍රේරිත දීද්‍රවයක් හදන්න. හරි? එතකොට මෙතන හැදෙන ද්විතීයික අන්තර්ක්‍රියාවර්ගය මොකද්ද? දීද්‍රව ප්‍රේරිත දීද්‍රව කියන බන්ධන විශේෂය. ඊට පස්සේ අවසාන කියන්නේ මොකද්ද? දීද්‍රව. එතකොට මෙතන තියෙන උත්තර වලින් බැලුවලට හරියන උත්තරේ මොකද්ද? අර CLF කියන එක. හරිද? CLF. දැන් CLF කියන එකාගේ Cl හා F ඔය විදිහට ඉන්නේ. එතකොට පෝලින් පරිමාණයේ විද්‍යුත් ඍණතාවය ක්ලෝරින්ගේ 3.0යි. හරි? ෆ්ලෝරින්ගේ 4.0යි. එතකොට මේ පෝලින් පරිමාණය ගැන අපි කලින් කතා කරා. හරි? එතකොට ඉලෙක්ට්‍රෝන ඇදෙන්නේ කාගේ පැත්තටද? මුගේ පැත්තට ඉලෙක්ට්‍රෝන ඇදෙනවා. ඒ නිසා මුට එනවා ආංශිකව ඍණාරෝපණය, මූට එනවා ආංශික දෝෂාරෝපණය. නෙමෙයි ධනාරෝපණය. හරි? එතකොට ওই විදිහට තමයි ඔක එන්නේ. එතකොට මෙයාට දීද්‍රවයක් විදිහට වෙන් වෙනවා. හරිද? ඒ කියන්නේ ද්‍රව දෙකක් හැදෙනවා මේකේ. එතකොට මෙයා තවත් අණුවක් එක්ක, ඒ කියන්නේ තවත් CLF අණුවක් එක්ක එයා හදනවා මොකද්ද? දීද්‍රව අන්තර්ක්‍රියා. හරි? එතකොට උත්තරේ එන්න ඕන. උත්තරේ 1 කියන එක තමයි ඒකට අදාළ උත්තරේ විදිහට ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ අපි දීලා තියෙනවා 4 වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම. එතකොට ඒකේ සංයෝග සෙට් එකක් දීලා දෙනවා. හරිද? සංයෝග සෙට් එකක් දීලා තියෙනවා. එහෙනම් නැත්නම් අණු සෙට් එකක් දීලා තියෙනවා. පළවෙනි අණුව තමයි මොකද්ද? CH2Cl2. හරි? මම ඔක ලොකු කරලා මැද ගන්නවා. CH2 එතන H දෙකක් තියෙන්න ඕන සහ Cl දෙකක් තියෙන්න ඕන. හරි? මේ ප්‍රශ්නේ ආවිල්ලා 4 වෙනි එක. හරි? එතකොට ඊට පස්සේ ආයි තව අණුවක් දීලා තියෙනවා CH4. ඒ කියන්නේ හයිඩ්‍රජන් 4ක් තියෙනවා. ඊට පස්සේ ආයි අණුවක් දීලා තියෙනවා මොනවාද? COF2 කියලා. හරිද? COF2. ඊට පස්සේ අවසාන අණුව තමයි මොකද්ද? CH2. ඒ කියන්නේ හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. ෆ්ලෝරින් දෙකක් තියෙනවා. CH2F2. හරිද? එතකොට මොකක් හරි සංයෝගයක එහෙම නැත්නම් අණුවක අපි විද්‍යුත් ඍණතාව ගැන කතා කරනවා නම් ඔය පළවෙනියට බලන්න ඕන මොකද්ද?
ඒ සලකන ලද සංයෝගයේ හරිද නැත්නම් සලකන ලද අණුවේ මුහුම්කරණය මොකක්ද කියලා. ඒ කියන්නේ අපිට අහන කියන්නේ අපෙන් අහන තියෙන මොකක් හරි පරමාණුවක් ඒ සංයෝගයේ මොකක් හරි සලකන ලද පරමාණුවක් තියෙන. දැන් මෙතන නම් අහන්නේ කාබන් හි. හරිද? අපේ මේ සංයෝග ටිකේ කාබන් හි විද්‍යුත් ඍණතාවය තමයි අහන්නේ. එතකොට මොකක් හරි අන්න ඒ වගේ එකක් අහනවනේ. එතකොට අන්නේ සලකන ලද පරමාණුවේ ඒ කියන්නේ කාබන් වල මෙතන නම් කාබන් වල මුහුම්කරණය තමයි ඔය ඉස්සෙල්ලම බලන්නේ. හරි? දැන් මෙතන කාබන්ගේ මුහුම්කරණය ඇවිල්ලා sp3 මුහුම්කරණය. මෙතන කාබන්ගේ මුහුම්කරණය sp3 මුහුම්කරණය. මෙතන කාබන්ගේ මුහුම්කරණය sp2 මුහුම්කරණය. මෙතන කාබන් නැවත වාරයක් sp3 මුහුම්කරණය. හරිද? මොකක් හරි පරමාණුවක විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා මුහුම්කරණයේ S ලක්ෂණ වැඩි වෙන තරමට. S ලක්ෂණ වැඩි නම් ඒක විද්‍යුත් ඍණතාවය වැඩි. හරිද? දැන් මෙතන තියෙනවනේ sp3 තියෙනවා ආයි sp2 තියෙනවා. හරිද? ඔය කියන්නේ මෙතන තියෙන මුහුම්කරණ જાති දෙක. එතකොට sp3 කියන එකාගේ S ලක්ෂණ තියෙන්නේ 1යි P ඒ වගේ 3 ගුණයක් තියෙනවා. ඒ කියන්නේ P ලක්ෂණ තියෙනවා 3ක්. හරි? ඒ කියන්නේ මුළු ලක්ෂණ ගාන 4යි. ඒකෙන් S ලක්ෂණ තියෙනවා 1ක්. ඕක ප්‍රතිශතයක් විදියට ගත්තොත් එහෙම 100%න් වැඩි කළා එන්නේ 125යි කියලා. හරි? sp3 කියන එකාට නෙමෙයි sp2 කියන එකා ගත්තොත් එහෙම හරි? sp2 කියන එකාගේ S ලක්ෂණ 1යි තියෙන්නේ. මොකද S එක කාක්ෂිකයයි තියෙන්නේ. P කාක්ෂික දෙකක් තියෙනවා. හරි? එතකොට උගේ S ලක්ෂණ ගාන 1යි තියෙන්නේ. මුළු ලක්ෂණ ගාන 1 දාන 2 3යි. ඒක වැඩි කිරීම 100% ඔයාට එනවා S ලක්ෂණ 33.33 කියලා. හරි? එතකොට S ලක්ෂණ ගාන වැඩි කාගේද? sp2 කියන කාගේ. එහෙනම් අනිවාර්යයෙන්ම මුහුම්කරණය දැනට වැඩි මුහුම්කරණය නෙමෙයි විද්‍යුත් ඍණතාව වැඩිම වෙන්න ඕන කාගේද? sp2 තියෙන කාගේ. හරිද? එහෙනම් වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන කාබන් තියෙන කාටද? මෙන්න මූට. හරිද? මෙන්න මූට තමයි වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන කාබන් කියන එකා ඉන්නේ. හරි? ඊට පස්සේ ඔයා දැන් මුහුම්කරණය හරිනම් ඔයා ඊළඟට යන්න ඕන ආරෝපණය. ඒ කියන්නේ මොකක් හරි සලකන ලද පරමාණුව මත තියෙන ආරෝපණය මොකද්ද? හරිද? දැන් විද්‍යුත් ඍණතාව කියන්නේ මොකද්ද? විද්‍යුත් ඍණතාව කියන්නේ තේරුම තමයි මොකද්ද? මොකක් හරි පරමාණුවකට තමා වෙතට ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමට තියෙන හැකියාව. හරිද? ආරෝපණය කියන්නේ මොකද්ද? ආරෝපණය නෙමෙයි. විද්‍යුත් ඍණතාව කියන්නේ මොකද්ද? මොකක් හරි පරමාණුවකට තමා වෙතට ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමට ඇති හැකියාව. හරි? එතකොට ආරෝපණය එතකොට දැන් තමා වෙතට ඉලෙක්ට්‍රෝන ඇද ගන්න නම් තමා ඍණ වෙලා හරියනවද? දැන් ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණ. එතකොට තමා වෙතට ඍණ ඇද ගන්න නම් තමත් ඍණ වුණා නම් එහෙම පුළුවන්ද? බෑනේ. ඇයි දැන් එන එක ඍණයි මාත් ඍණයි නම් උන් විකර්ෂණය වෙනවනේ. හැබැයි මං ධන එකෙක් වුණොත් එහෙම හරිද? මට ධන ආරෝපණයක් තිබ්බොත් එහෙම මට එනවා ළඟට මොනවාද? ඉලෙක්ට්‍රෝන එනවා. ඇයි උන් ඍණ ආරෝපණ? මට ආකර්ෂණය. හරි? එතකොට හැබැයි දැන් මෙතන තියෙන සීන් එක තමයි මොකද්ද? මෙතන එකෙක්ගවත් කාබන් මත ආරෝපණ මොනවත් නැහැ. හරිද? එතකොට මේ ආරෝපණය කියන එක විද්‍යුත් ඍණතාව තීරණය කරාට මෙතෙන්ට ඒක අදාළ වෙන්නේ නැත. තුන්වෙනි එක තමයි මොකද්ද? ඔක්සිකරණ අංකය. හරිද? තුන්වෙනි එක තමයි මොකද්ද? ඔක්සිකරණ අංකය. හරිද? ඔක්සිකරණ අංකයේ මොකද්ද? ඔක්සිකරණ අංකයේ ධන ගතිය වැඩි වෙද්දී දැන් මෙතන ආරෝපණය මොකක්ද උනේ? ආරෝපණයේ ධන ගතිය වැඩි වෙද්දී හරිද? ආරෝපණයේ ධන ගතිය වැඩි වෙද්දී විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. මුහුම්කරණයේ S ලක්ෂණ වැඩි වෙද්දී විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඔක්සිකරණ අංකයේ ධන ගතිය වැඩි වෙද්දී මොකද වැඩි වෙන්නේ? විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. හරිද? දැන් මේගොල්ලොන්ගේ අපි ඔක්සිකරණ අංක ලියාගෙන ගියොත් එහෙනම් මූ x කියලා ගන්න. එතකොට මේ ඔක්සිකරණ අංක හොයන විදියත් අපි අර කලින් කතා කරලා තියෙන්නේ. හරිද? එතකොට මූ x කියලා ගන්න. එතකොට හයිඩ්‍රජන් වලින් එක ගානේ දෙකක් එනවා. ක්ලෝරින් වලින් ඍණ එක ගානේ දෙකක් එනවා. සමානයි බිඳුවයි. මෙතන ඔක්සිකරණ අංකය බිඳුවයි කියලා තමයි එන්නේ. හරි?
ඊළඟ එයාගේ ඔක්සිකරණාංකය ඕගොල්ලෝ බැලුවොත් එහෙනම් ඔයාට එන්නේ -4යි කියලා. හරි. මෙයාගේ ඔක්සිකරණාංකය ගත්තොත් එහෙනම් ඔයාට එන්නේ ඒක කැල්කියුලේට් කරලා බලන්න 14යි. මොකද අපි මේ කලින් කතා කරලා තියෙනවා. මුගේ ඔක්සිකරණාංකය නැවත වතාවක් එන්නේ මොකද්ද? එතන දාන මෙතන ඍණ x සමානයි 0. හරිද? උගේ ඔක්සිකරණාංකය 0යි කියලා එන්නේ. හරිද? දැන් මේ සෙට් එකෙන් ධන වැඩිම කවුද? ඒ කියන්නේ ධන ගතිය වැඩිම එක කවුද? ධන ගතිය වැඩිම එක මූනේ. එහෙනම් උගේ තමයි විද්‍යුත් ඍණතාවගේ වැඩිම වෙන්න ඕනේ. හැබැයි වැඩි දින අපි දැනටමත් ඌ තමයි ෆස්ට් කියලා තීරණය කරගෙන ඉවරයි. හරිද? දැන් අපිට ඊළඟ සෙට් එක තමයි තීරණය කරන්න ඕනේ. ධන 4 ගාවට වැඩිම ඔක්සිකරණාංකයක් එහෙම නැත්නම් ධන ඔක්සිකරණාංකයක් තියෙන කාටද? එකක් මූට අනිත් එක මූට. මොකද බිඳුව. හරිද? ධන 4 ගාවට බිඳුව තමයි වැඩිම. මූ ඍණ 4නේ. එහෙනම් මූ තමයි අඩුම එකා වෙන්න ඕනේ. ඇයි ඍණ ගතිය වැඩිම උගේ. හරිද? එහෙනම් මූගේ ඔක්සිකරණාංකය ලැබිය යුත්තේ විද්‍යුත් ඍණතාවය පෙළ ගැස්සුවොත් එහෙම මූට එන්න ඕන කීවෙනි ස්ථානයේද? 4 වෙනි ස්ථානයේ. හරිද? ඌ ඇවිල්ලා 4 වෙනි ස්ථානයේ ඉන්නේ. ඊට පස්සේ මෙන්න මේ දෙන්නගෙන් තමයි අපි දැන් තීරණය කරගන්න ඕන කවුද මෙතන විද්‍යුත් ඍණතාවය අඩු වැඩි කොහොමද කියලා. දැන් එතන ඔක්සිකරණාංකයෙන් තෝරන්න බෑ. මොකද දෙන්නගෙම තියෙන බිඳුව කියන ඔක්සිකරණාංකය. එතකොට අපි යනවා ඊළඟ කාරණාව. මොකද්ද විද්‍යුත් ඍණතාව වැඩි කරන්න හේතු වෙන කාරණාව? මොකද්ද? එම පරමාණුවට සම්බන්ධ වී ඇති පරමාණු වල ස්වභාවය. හරිද? ඒ කියන්නේ දැන් ඔය සලකන ලද පරමාණුව දැන් මූ නම් හරිද? මූ තමයි සලකන ලද පරමාණුව ඌට සම්බන්ධ වෙලා තියෙන පරමාණු. හරිද? ඌට සම්බන්ධ වෙලා දැන් මෙතන තියෙන ෆ්ලෝරින් දෙකකුයි හයිඩ්‍රජන් දෙකකුයි. දැන් මෙතන නම් මොකද්ද? මෙතන තමයි සලකන ලද පරමාණු ඌට සම්බන්ධ වෙලා තියෙන ක්ලෝරින් දෙකකුයි හයිඩ්‍රජන් දෙකකුයි. ඔන්න ඔය සම්බන්ධ වෙලා තියෙන පරමාණු වල ස්වභාවය අනුව ඒකත් විද්‍යුත් ඍණතාවය වැඩි කරන්න හරි අඩු කරන්න හරි හේතු වෙනවා. හරිද? එතකොට දැන් මේ දෙන්න කම්පෙයාර් කරොත් එහෙනම් දැන් මුන් දෙන්න අතර තමයි සටන තියෙන්නේ මොන ස්ථානය සඳහාද දෙවන ස්ථානය සඳහා. හරිද? පළවෙනි ස්ථානයේ මූ, හතරවෙනි ස්ථානයේ මූ, දෙවන ස්ථානය සඳහා තමයි සටන තියෙන්නේ. එතකොට සටනට ගියොත් එහෙම මෙතන හයිඩ්‍රජන් දෙකයි, මෙතනත් හයිඩ්‍රජන් දෙකයි. හරිද? මෙතන ක්ලෝරින් දෙකයි, මෙතන ෆ්ලෝරින් දෙකයි. හරිද? එතකොට මෙන්න මෙතන තමයි වෙනස තියෙන්නේ. මෙතන ක්ලෝරින් දෙකයි, මෙතන ෆ්ලෝරින් දෙකයි. හරිද? එතකොට ක්ලෝරින් වෙනුවට ෆ්ලෝරින් සම්බන්ධ වෙලා තියෙන නිසා හරිද? ඒ කියන්නේ ඔය සම්බන්ධ මම කිව්වේ මොකද්ද? සම්බන්ධ වී ඇති පරමාණු වල ස්වභාවය කියලා කිව්වේ. වඩා විද්‍යුත් ඍණයුන් හරිද? පෝලින් පරිමාණයේ වඩා විද්‍යුත් ඍණයුන් ඉන්නවනේ. වඩා විද්‍යුත් ඍණයුන් සම්බන්ධ වෙලා තියෙනවා නම් අන්න ඒ සලකන ලද පරමාණුවේ හරිද? මොකද්ද? මෙන්න මේ තියෙන මැද්දේ තියෙන සලකන ලද පරමාණුවට වඩා විද්‍යුත් ඍණයුන් සම්බන්ධ වෙලා තියෙනවා නම් උගේ විද්‍යුත් ඍණතාවත් වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මේ දෙන්නගේ පෝලින් පරිමාණය අගය ගත්තොත් එහෙනම් මූ 3.0යි මූ 4.0යි. එතකොට වඩා විද්‍යුත් ඍණයුන් සම්බන්ධ වෙලා තියෙන කාටද? මේ ෆ්ලෝරින් සම්බන්ධ වෙච්ච එකනේ. එතකොට මුගේ විද්‍යුත් ඍණතාවය අරුට වඩා වැඩි වෙයි යතු. එතකොට ඔයාගේ පිළිවෙලක් විදිහට ගත්තොත් එහෙම විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්න ඕන කවුද? අපි අර මුලින්ම ගත්ත එක. ඒ කියන්නේ මොහොම්කරණයේ S ලක්ෂණ වැඩිම එක. ඒ කියන්නේ COF2 කියන එක. ඊට පස්සේ එන්න ඕන මෙන්න මේ කියන එක. එතකොට ඌ ඇවිල්ලා CH2F2 කියන එක. ඊට පස්සේ වැඩි වෙන්න ඕන CH2Cl2 කියන එක. ඊට පස්සේ ඒක නැත්නම් අඩුම එක වෙන්න ඕන CH4 කියන එක. එතකොට උත්තරේ එන්නේ මොකද්ද? උත්තරේ 1. හරිද? මේකට දාලා උත්තරේ 1. හරි. රයිට්. එතකොට පස්වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ සමතුලිතතාවයට අදාළ ප්‍රශ්නයක්. එතකොට ඒකේ ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් තියෙනවා. හරිද? ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් තියෙනවා. හරිද? ඒක කියනවා දෘඩ බඳුනක් තියනවලු. ඒක වෙනවලු මෙන්න මේ කියන ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ A2 gas ධන 3යි B2 gas ලබා දෙමින්
2යි AB 3 gas. ඔන්න ඔය ප්‍රතික්‍රියාව තමයි වෙන්නේ. හරි. එතකොට මේකේ ආරම්භයේදී ආරම්භය ගත්තොත් එහෙම ආරම්භයේදී මේක මුලින්ම දානවලු හරිද? ඒ කියන්නේ මේක දැන් මේක තුල මොනවත් තිබ්බේ නැහැ මේ ප්‍රතික්‍රියාව වෙන්න විදියක් නැහැ. මොකද මේක තුල අපි A2වත් B2වත් දාලා තිබ්බේ නැහැ. හරිද? අන්න දැන් අපි ඒක තුලට දානවලු A2 සහ B2 එකට 3 මවුල අනුපාතයෙන්. හරිද? ඒ කියන්නේ B2 වල A2 වල n මවුල ප්‍රමාණයක් දානවා නම් ඔයා දානවා ඒ වගේ 3 ගුණයක්. හරිද? එකට 3නේ. 3 ගුණයක් දානවා ඔයා B2. හරි? එතකොට මේක ආරම්භයේදී නැහැ. හරි? තාම ප්‍රතික්‍රියාව වෙන්න පටන් ගන්නවා විතරයි. ඊට පස්සේ සමතුලිත අවස්ථාවේ ගත්තොත් එහෙම හරිද? සමතුලිත අවස්ථාව ගත්තොත් එහෙම අපි හිතමු මේකේ x ප්‍රමාණයක් වැය වෙනවා කියලා. හරිද? එහෙනම් මෙතන සමතුලිත අවස්ථාවේ මුගේ තියෙන මවුල ගාන n ඍණ x විය යුතුයිනේ. n ඍණ x විය යුතුයි. ඊට පස්සේ මෙතනිනුත් ඔයා හිතන්න දැන් මෙතන x ප්‍රමාණයක් වැය වෙනවා නම් මේකේ ස්ටෝකියෝමීතිය කීයද? මේකේ 1යි මේකේ 3යි. 1ට 3 මවුල අනුපාතයක් නැත්නම් ස්ටෝකියෝමීතික අනුපාතයක් තමයි මේ දෙක අතර තියෙන්නේ. එතකොට මේකෙන් x ප්‍රමාණයක් වැය වෙනවා නම් මුගේ ඒ වගේ 3 ගුණයක් වැය වෙන්න ඕන. එහෙම නැත්නම් 3x ප්‍රමාණයක් වැය වෙන්න ඕන. ඒ කියන්නේ මුගේ සමතුලිත අවස්ථාවේ තියෙන මවුල ගාන ගත්තොත් එහෙම 3n ඍණ 3x කියලා තමයි එන්නේ. හරි? එහෙම නැත්නම් කෙනෙක්ට ඕනනම් ලියන්න පුළුවන්. හරිද? 3 කියන එක එළියට අරගෙන n ඍණ x කියලා. හරිද? නේ ඔයාලට පේනවද? මෙන්න මෙයාගේ තියෙන මවුල ගානයි හරිද? සමතුලිත අවස්ථාවේදී A2 කියන එකාගේ මවුල ගාන වගේ 3 ගුණයක් තමයි මු. ඇයි n ඍණ x මෙතනත් n ඍණ x හැබැයි වගේ 3 ගුණයක්. හරි? මු එතකොට 3යි A2 කියලා අපිට ඕනනම් ගන්න පුළුවන්. හරිද? අපි දන්නේ නැහැ ඒක ප්‍රයෝජනවත් වෙයිද නැද්ද කියලා ඉස්සරහට අපි බලමු. හරි? එතකොට මේකේ 2x ප්‍රමාණයක් හැදෙන්න ඕන. මෙතන 2x ප්‍රමාණයක් හැදෙනවා. එතකොට මේ ඊට පස්සේ දීලා තියෙනවා සමතුලිත අවස්ථාවේදී ඒ කියන්නේ මෙන්න මේ කියන අවස්ථාවේදී පද්ධතියේ මුළු පීඩනය හරිද? පද්ධතියේ තියෙන මුළු පීඩනය. දැන් මුළු පීඩනය කියන එක සමාන වෙන්නේ කාටද? අර එක් වායුන් වල ආංශික පීඩන වල එකතුවටනේ. ආංශික පීඩන වල එකතුවට තමයි ඒක සමාන වෙන්නේ. හරි? එතකොට මුළු පීඩනය කියන කොහාට දීලා තියෙනවා? මුළු පීඩනය P total හරිද? අන්න ඒක සමාන වෙනවා. මේක ඉතින් අපිට ඕන හොයලා ලියන්න පුළුවන්. හරිද? PA2 කියන එක ධන PB2 කියන එක ධන I මු තමයි ඊළඟ වායුව. එතකොට උගේ ආංශික පීඩනයත් එකතු වෙන්න ඕනේ. මේ තුනම වායු. එහෙනම් තුන් දෙනාගෙන් පීඩන අපිට එකතු වෙනවා. PAB3 කියලා එමු. හරිද? එතකොට P total එකට එන්නේ ඔන්න ඕක. හරි? ඊට පස්සේ එතකොට මෙන්න ඔයාලට ආයෙ දීලා තියෙනවා මොකද්ද? මෙම උෂ්ණත්වයේදී PAB3 හරිද? අවසාන වාක්‍යය මොකක්ද දීලා තියෙන්නේ? මෙම උෂ්ණත්වයේදී PAB3 කියන එකාගේ ආංශික පීඩනය ගත්තොත් එහෙම ඒක P total වලට සාපේක්ෂව නොසලකා හැරිය හැකි කියලා තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේකට වඩා මූහෙන පොඩි කියලා දීලා තියෙන්නේ. මූහෙන චුට්ටික් විතර නැත්තම් හරිද? මුගේ විශාලත්වය හැනම පොඩි නම් හරිද? මුළු පීඩනය වගේ දෙන්න කවුද? ඒ කියන්නේ මෙතන තියෙන මුළු පීඩනය වාගේම දෙන්න කවුද? මේ අනිත්‍ය උන් දෙන්න. හරිද? මොකද මූහෙන චූටි. එතකොට මූ අපිට ඕන මේ ප්‍රකාශනයෙන් නොසලකා හරින්න පුළුවන්. හරිද? මොකද මුළු පීඩනයට සාපේක්ෂව මූහෙන චූටි නිසා. හරිද? අන්න එහෙමනම් අපිට P total සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන් PA2 ධන PB2 කියලා. හරි? අයි මූ අපි නොසලකා හැරියා. දැන් ආයි පොඩි සීන් එකක් තියෙනවා. මොකද්ද? මං අර කිව්වා මතකද? මෙතන A2 කියන කාගේ සමතුලිත අවස්ථාවේ මවුල ගාන වගේ තුන් ගුණයක් තමයි ඉන්නේ කවුද? B2. හරිද? එතකොට මේක නිකන් PV සමාන NRT වගේ එකක් දාගත්තොත් එහෙම හරිද? මේකේ P කියන එක පොඩ්ඩක් ඔයා තියාගන්න. V කියන එක දෙකටම පොදුයිනේ. ඒ කියන්නේ එකම භාජනය තුලනේ මේක වෙන්නේ. එතකොට ඒක වෙන නියතයි. හරිද?
R කියන්නේ නියතයක්. T කියන එකත් උෂ්ණත්වයක් නියතයක්. N කියන එක වායු මවුල ගණන අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? සරලව කියනනම් වායු මවුල ගන්න වැඩි වෙද්දී එම වායුවේ ආංශික පීඩනය වැඩි වෙනවා. හරිනේ? එතකොට දැන් මෙන්න මේ අවස්ථාවට ආවොත් එහෙම හරිද? දැන් මේ අවස්ථාවට ආවොත් එහෙම ඔයාලට පේනවද n ඍණ x කියන එක වගේ තුන් ගුණයක් තමයි මෙන්න b2 කියන එකාගේ මවුල. හරිද? එතකොට එහෙනම් උගේ ආංශික පීඩනයත් මුගේ තියෙන ආංශික පීඩනය වගේ ඒ කියන්නේ PA2 කියන එකාගේ ආංශික පීඩනය වගේ තුන් ගුණයක් වෙන්න ඕන B2 කියන එකාගේ ආංශික පීඩනය. හරි? ඒ කියන්නේ අපි ලියාගත්තොත් එහෙම PB2 කියන එක හරිද? ඒ වගේ තුන් ගුණයක් හරි? ඒ වගේ තුන් ගුණයක් 3යි PA2 කියන එක. හරි? පැහැදිලි? ඔහොම ඕනනම් අපිට හිතන්න පුළුවන්. හරිද? ඒක ගණන්ලා අපි ආදේශ ගමු මෙතෙන්ට. හරිද? ඒ කියන්නේ මොකද්ද? P total PA2 ධන PB2 වෙනකොට ඔයාලට ඕන දා ගන්න පුළුවන් 3යි PA2 කියලා. ඒ කියන්නේ ඔයා නිකන් අර එකම ප්‍රකාශනයකට යන්න හදන්නේ. ඒ කියන්නේ A2 සඳහා අගයක් ගන්න යන්න. හරිද? ඒ කියන්නේ ඔයා මෙතන PB2 වලට මෙතන ආදේශ කරන්න නැතුව ඔයාට ඕන නම් පුළුවන් මෙයාට ආදේශ කරන්නත් පුළුවන්. ඒ කියන්නේ PB2 කියන එක වගේ තුනෙන් එකක් තමයි මූ කියලා. එහෙනම් ඔයා ගන්න ඕන PA2 සමානයි PB2 බෙදීම 3 කියලා. හරිද? කොහොම හරි. එතකොට P total කියන එකට එනවා මොකද්ද? මේ මෙතන 3යි මෙතන 1යි ඉතුරු වුණාට පස්සේ වාට එනවා 4යි PA2 කියලා. එතකොට PA2 සඳහා අගයක් ඔයාලා ගන්න පුළුවන් P total බෙදීම 4යි කියලා. හරි? ඊට පස්සේ අපි යන් ආයි මේක දත්තයක් විදියට දීලා තියෙනවා මොකද්ද? KP. හරිද? ඒ කියන්නේ සමතුලිත ප්‍රකාශනය දීලා තියෙනවා. හරිද? KP. KP කියන එක ගත්තොත් එහෙම KP කියන එක එන්නේ අපි දන්නවා ඵල බෙදීම ප්‍රතික්‍රියකනේ. එතකොට ඵලවල ආංශික පීඩනය ගත්තොත් එහෙම PAB3 කියන එකාගේ වර්ගය කියලා නම මෙතන දෙකක් තියෙන නිසා බෙදීම PA2 කියලා තියෙනවා. එතන වර්ගයක් කියන්නේ මොකද්ද? බලයක් එන්න විදියක් නැහැ. මොකද එයාගේ තියෙන ස්ටෝකියෝමීතිය එක නිසා. ඊට පස්සේ ඊළඟ එක තමයි PB2 උගේ ඝණය කියලා තමයි මෙතෙන්ට එන්නේ. හරි? එතකොට ඔයාලට උත්තරයක් විදියට ගන්න පුළුවන් KP PAB3 හරි බෙදීම PA2 කියන එක අපි ගත්තා ඒ විදියටම. හරිද? sorry PA2 කියන එක අපි ගත්තා P total බෙදීම 4 කියලා. P total බෙදීම 4. හරිද? අන්න ඒක වැඩි කරගන්නවා මොකද්ද? PB2 කියන්නේ දැන් PA2 කියන්නේ P total බෙදීම 4 නම් ඒ වගේ තුන් ගුණයක් වෙන්න එපායි. හරිනේ? ඒ වගේ තුන් ගුණයක් වෙන්න ඕන කවුද? PB2. හරිද? PA2 කියන්නේ P total බෙදීම 4 නම් PB2 කියන්නේ කීයක් වෙන්න ඕනද? P total බෙදීම 4 ඒ වගේ තුන් ගුණයක්. හරි 3යි PT බෙදීම 4. අන්න ඒක ගැනලා අපිට ආදේශ කරන්න පුළුවන් මෙතෙන්ට. මොකද්ද? 3යි PT බෙදීම 4 අන්න උගේ ඝණය. හරිද? මොකද උගේ 3 කියලා බලයක් තියෙන නිසා. අපෙන් අවසානයේ අහන්නේ මොකද්ද? PAB3 සඳහා ඒ කියන්නේ මෙන්න මේ උඩ ඉන්න එක සඳහා අගයක් තමයි අහන්නේ. නැත්නම් ප්‍රකාශනයක් තමයි අහන්නේ. හරිද? එතකොට PAB3 කියන කොයි විදිහට ගන්න පුළුවන්? මෙතන යනවා P total බෙදීම 4 වැඩි කිරීම මෙතන යනවා 3 තුන්වෙනි බලේ P total කියන එකාගේ තුන්වෙනි බලේ බෙදීම 4 තුන්වෙනි බලේ. හරිද? එතකොට PAB3 කියන එක වාට PAB3 කියන එක වාට ඒක වර්ගය වාට ගන්න පුළුවන්. මම මේක ගන්න ඕනේ මේ පැත්තට. ඒ කියන්නේ KP වාරයක් P total දැන් P total කීයක් තියෙනවද? මෙතන එකේ බලයක් තියෙනවා, මෙතන තුනේ බලයක් තියෙනවා. මේ දෙක එකතු කරාම 4යි. හරිද? P total වල 4 වෙනි බලේ වැඩි කිරීම 3 කීවෙනි බලයද? 3 3වෙනි බලය. හරිද? බෙදීම 4 මෙතන තියෙනවා එකේ බලයක්, මෙතන තියෙනවා 3 බලයක්. ඒ කියන්නේ 4 4 වෙනි බලය. හරි?
PAB3 කියන එක ගන්න පුළුවන් වාට මේකේ වර්ගමූලයෙන්. ඇයි මෙතන තියෙන වර්ගය වර්ගමූලය ගන්න. හරිද? ඒ කියන්නේ KP වල වර්ගමූලය එහෙම නැත්නම් භාග්‍ය බලය වැඩි කිරීම P total කියන්නේ හතරවෙනි බලයනේ තියෙන්නේ. එතකොට ඒකේ භාග්‍ය බලය ගත්තට පස්සේ එන්නේ P total වල වර්ගය කියලා. තුන්වෙනි බලය තියෙන්නේ ඒකේ භාග්‍ය බලය ගත්තට පස්සේ එන්නේ 3 බෙදීම 2යි කියලා. හරි මෙතන එනවා 3 බෙදීම 2යි කියලා. බෙදීම හතරවෙනි භාග්‍ය බලය ගත්තොත් එහෙම ඒ කියන්නේ හතරවෙනි බලයේ භාග්‍ය බලය. හරි. 4 වැඩි කිරීම භාග්‍ය බලය කියන්නේ මොකද්ද? මෙතන 2යි කියලා. කියන්නේ හතරවෙනි දෙවෙනි බලය. ඒ කියන්නේ 16. හරි. එතකොට ඔයාලට උත්තරය ගන්න පුළුවන්. උත්තරේ විදියට එන්නේ මේකට කීයද? ආන්සර් එක 2. හරිද? ආන්සර් එක 2. පැහැදිලි? ඊට පස්සේ අපි 6 වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම හරිද? 6 වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා x හා y පරමාණු සම්බන්ධ විස්තරයක් පහත දී ඇත. හරි? x වලට වඩා y බරින් වැඩි කියලා තමයි දීලා තියෙන්නේ. හරිද? x හා y කියලා දෙකක් ඉන්නවා. මේ ප්‍රශ්න අංකය ඇවිල්ලා 6 වෙනි ප්‍රශ්නේ. x හා y කියලා පරමාණු දෙකක් ඉන්නවා. ඔයාලට කියනවා y කියන එකාගේ බර වැඩි කියලා. y කියන එකාගේ බර වැඩි වෙනවා කියන එකේ තේරුම මොකද්ද? මුගේ ස්කන්ධ ක්‍රමාංකය වැඩි වෙන්න ඕන නේ. ස්කන්ධ ක්‍රමාංකය වැඩි වෙන්න ඕන. එතකොට ස්කන්ධ ක්‍රමාංකය කියන එක ලබා දෙන්නේ මොකද්ද? ප්‍රෝටෝන ධන නියුට්‍රෝන කියන එකෙන් ඔක ලබා දෙන්නේ. හරිනේ? හරි. එතකොට අන්නේ අපෙන් අහන්නේ මොකද්ද? ප්‍රෝටෝන සංඛ්‍යාව, නියුට්‍රෝන සංඛ්‍යාව, ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව, ස්කන්ධ ක්‍රමාංකය ඔන්න ඔය වගේ සෙට් එකක් තමයි කියන්නේ. එතකොට අපි ඒකට ගියොත් එහෙම එතකොට x හා y සම්බන්ධයෙන් පහත කුමක් නිවැරදි විය හැකිද කියලා තමයි අහන්නේ. හරිද? දැන් ඕකේ මුලින්ම දීලා තියෙන්නේ මොකද්ද මේ පැත්තෙන්? ප්‍රෝටෝන සංඛ්‍යාව. හරිද? මුගේ ප්‍රෝටෝන සංඛ්‍යාව 6 කියලා දාලා තියෙන මුගේ ප්‍රෝටෝන සංඛ්‍යාව a කියලා දාලා තියෙනවා. හරි? ඔය විදිහට තමයි තියෙන්නේ. හරි? ඊට පස්සේ ඊට පල්ලෙහෙන් තියෙන නියුට්‍රෝන සංඛ්‍යාව. හරි? ඊට පල්ලෙහින් තියෙනවා නියුට්‍රෝන සංඛ්‍යාව මුගේ නියුට්‍රෝන සංඛ්‍යාව 7යි මුගේ නියුට්‍රෝන සංඛ්‍යාව b. පැහැදිලි? මුගේ නියුට්‍රෝන සංඛ්‍යාව 7යි අරුගේ නියුට්‍රෝන සංඛ්‍යාව b. ඊට පස්සේ ආයෙ දීලා තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මෙතන 6යි මුගේ c. හරිද? ඊට පස්සේ ස්කන්ධ ක්‍රමාංකය හරිද? ස්කන්ධ ක්‍රමාංකය D හා E කියලා තමයි දීලා තියෙන්නේ. හරිද? එතකොට ස්කන්ධ ක්‍රමාංකය මම කිව්වා ස්කන්ධ ක්‍රමාංකය දැන් මුගේ බර වැඩි වෙන්න නම් ස්කන්ධ ක්‍රමාංකය වැඩි වෙන්න ඕන. කාගේද? y ගේ. එහෙනම් D වලට වඩා අනිවාර්යයෙන්ම E කියන එක වැඩි වෙන්න ඕන. හරි? D වලට වඩා E කියන එක වැඩි වෙන්න ඕන. ඔය උත්තර වලින්. හරි? හරියට වගේ කියන්න බෑ දැනට. නමුත් මූට වඩා මූ වැඩි වෙන්න ඕන. හරි? ඊට පස්සේ ආයෙ ඔයාලට ගන්න පුළුවන් එකක් තමයි දැන් මේගොල්ලෝ වෙයිලා පරමාණුනේ. මේ පරමාණු කියලානේ දීලා තියෙන්නේ. එතකොට පරමාණුවක ප්‍රෝටෝන ගානයි ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයි. මොකද ප්‍රෝටෝන වලින් දෙන්නේ ධන ආරෝපණ, ඉලෙක්ට්‍රෝන වලින් දෙන්නේ ඍණ ආරෝපණ. පරමාණුවකට ආරෝපණයක් නැහැනේ. ඒ නිසා මේ දෙක සමාන වෙන්න ඕන. හරිද? විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. දැන් මෙතන කියනවා ප්‍රෝටෝන 6ක් තියෙනවා කියලා. කාගේද? y ගේ. එහෙනම් උගේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන කීයක් වෙන්න ඕනද? ඒක 6ක් විය යුතුයි. නේ? උගේ ඉලෙක්ට්‍රෝන ගානත් 6ක් වෙන්න ඕනනේ. එතකොට C වලට එන්න ඕනගේ මොකද්ද? 6 කියන එක. අන්න අපිට ඔන්න පළවෙනි උත්තරය ආවා C සමානයි 6යි කියලා. හරි. ඊට පස්සේ එහෙනම් මේ සීන් එක හරි. ඊට පස්සේ අපි ගියොත් එහෙම දැන් මෙතන කියන්නේ මොකද්ද? y ගේ ස්කන්ධ ක්‍රමාංකය වැඩි වෙන්න ඕන. හරි? ඒ කියන්නේ y ගේ ස්කන්ධය බරින් වැඩි වෙන්න ඕන. හරිද? එතකොට මේ දෙක ගත්තොත් එහෙම දැන් මෙතන ප්‍රෝටෝන ගාන මුගේ වැඩි වෙන්න පුළුවන්ද? නේ? දැන් මෙතන ස්කන්ධ ක්‍රමාංකය වැඩි y ගේ ප්‍රෝටෝන ගාන මුගේ වැඩි වෙන්න විදියක් නැහැ. හරිද? ප්‍රෝටෝන ගාන මුගේ වැඩි වුණොත් එහෙම ස්කන්ධ ක්‍රමාංකය නම් මුගේ ඊට වඩා වැඩි වෙන්න ඕන. හරිද? ඒ නිසා A කියන කාට එන්න පුළුවන් අගය තමයි 6 හෝ ඊට අඩුවෙන්. හරිද? මේකට එන්න පුළුවන් අගය තමයි 6 හෝ ඊට අඩු. හරි? එතකොට A වලට දීලා තියෙන එතකොට අර 7 කියන උත්තර ටික ඔයාලට අයින් කරන්න පුළුවන්. හරිද? ඔය A සමාන 7 කියලා දීලා තියෙන උත්තර
එතකොට එතෙන්ට එන්න විදියක් නැහැ. 6 තමයි එන්න ඕන. මොකද 6ට වඩා අඩු ඒවා දීලා නැහැ. හරි. එහෙනම් මෙතන එන්න ඕන උත්තරේ මොකද්ද? 6 කියන එක. හරිද? පැහැදිලි? එතකොට A සමානයි 6යි. එතකොට A සමානයි 6යි. මෙතන 7යි. හරිද? මුගෙත් මෙතන 6 කියලානේ තියෙන්නේ. දැන් මං කිව්වේ මොකද්ද? ස්කන්ධ ක්‍රමාංකය සමාන වෙන්නේ ප්‍රෝටෝන ධන නියුට්‍රෝන. දැන් වැඩේ තියෙන්නේ මුගෙත් ප්‍රෝටෝන 6යි, මුගෙත් ප්‍රෝටෝන 6යි. දැන් ස්කන්ධ ක්‍රමාංකයේ y ගේ වැඩි වෙන්න නම් එහෙනම් උගේ නියුට්‍රෝන ගාණෙන් ඌ එක වැඩි කරගන්න ඕනේ. මොකද ප්‍රෝටෝන ගාණ දෙන්නගෙම සමානයි. හරිද? එහෙනම් නියුට්‍රෝන ගාණෙන් ඌගේ ස්කන්ධ ක්‍රමාංකය වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ 7ට වඩා වැඩි නියුට්‍රෝන ගාණක් තියෙන්න ඕනේ b ගේ. හරිද? එතකොට b වලට දීලා තියෙන අගයන් සෙට් එක බැලුවොත් එහෙනම් 6 තියෙනවා, 7 තියෙනවා, 8 තියෙනවා. 7ට වඩා වැඩි වෙන්න ඕනේ කියන්නේ ඔතන තියෙන උත්තර වලින් 8 කියන එක තමයි එන්න ඕන. b ගේ අගය විදියට එන්න ඕන. හරි? b ගේ අගය 8 විදියට තමයි එන්න ඕන. එතකොට ඔය සෙට් එක දැනගත්තාම ඇති උත්තරේ ගන්න. එතකොට උත්තරේ එන්නේ ඕකේ ආන්සර් එක 3 කියලා. හරි? d වලට i වැඩි වෙන්නත් ඕන. right? එතකොට ආන්සර් එක ඇවිල්ලා sorry 6ට ආන්සර් එක 3. හරි? right. 7 වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ මොකද්ද? ඕගනික් වල නාමකරණයට අදාළ ප්‍රශ්නයක් තමයි දීලා තියෙන්නේ. හරිද? 7 වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ ඕගනික් වල නාමකරණයට අදාළ ප්‍රශ්නයක්. හරිද? එතකොට ඒකේ ව්‍යුහයක් දීලා තියෙනවා. හරි? මොකද්ද? CH3 C triple bond C ඊට පස්සේ තියෙනවා මෙතන උඩින් H කියලා එකක් තියෙනවා. මෙතන යටින් Cl කියලා එකක් තියෙනවා. මේ පැත්තෙන් දීලා තියෙනවා C කියලා එකක්. මේ පැත්තේ දීලා තියෙනවා CH3 කියලා එකක්. මේ පැත්තේ COH. හරි? CHO කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයක්. මෙතන තියෙනවා H කියලා එකක්. එතකොට මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මොකද්ද? මෙයා. හරි? එතකොට ඒ නිසා ඒ කියන්නේ මෙයා ඇවිල්ලා එහෙනම් මොකද්ද? ඇල්ඩිහයිඩ් જાතියකේ. එහෙනම් උගේ නම ඉවර වෙන්න ඕනේ ඇල් කියලා. හරි? එහෙනම් මං ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට ප්‍රමුඛ අංකය ලැබෙන විදිහට මේක අංකණය කරනවා. 1 ඒ කියන්නේ දිගම එක තෝරගන්නවා. 2 3 4 5 6 මෙතනින් උඩට යන්නේ නැහැ. මොකද ඒක ඇවිල්ලා එතනින් දාමේ කොටයි. හරි 3යි යන්න පුළුවන්. එතන 6ක් දක්වා යන්න පුළුවන්. ඒතකොට ඒකට එළියෙන් ඉන්නව කවුද? ආදේශ කාණ්ඩ. මෙතන ඉන්නවා CH4. ඒ කියන්නේ මොකද්ද? දෙවනි කාබන්ට සම්බන්ධ වෙලා CH4 නෙමෙයි CH3 එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතිල් කාණ්ඩයක්. ඊට පස්සේ මෙතන 3ට සම්බන්ධ වෙලා තියෙනවා ක්ලෝරෝ කාණ්ඩයක්. හරිද? ඊට පස්සේ ආයි මෙතන වැඩ කරද්දී දෙයකට තියෙන මොකද්ද? මෙන්න මෙතන තියෙන ට්‍රිපල් බොන්ඩ් එක. ඒ කියන්නේ මොකද්ද? 4 වයින්. හරිද? YNE කියලා තමයි එන්නේ. එතකොට මුගේ නම ඉවර වෙන්න ඕන මොකද්ද? එහෙනම් 7 වෙනි ප්‍රශ්නේ මුගේ නම ඉවර වෙන්න ඕන ඇල් කියලා. අය මුවා ඇල්ඩිහයිඩ් යන්නේ. හරි? එතකොට ඔගේ 2 සහ 3 කියන උත්තර දෙක එතනින්ම අයින් කරලා දාන්න පුළුවන්. මොකද ඒකේ YNE කියලා තමයි නම ඉවර වෙන්නේ. හරි? ඊට පස්සේ එතන ඉස්සරහට ගියොත් එහෙම ඔයාගේ නම පටන් ගන්න ඕන කොහමද? ආදේශ කාණ්ඩ වලින් නම පටන් ගන්නෙ. එතන මෙතන ආදේශ කාණ්ඩ දෙකක් තියෙනවා. 2 මෙතිල් තියෙනවා, 3 ක්ලෝරෝ තියෙනවා. ඔය දෙන්නගෙන් මුලින් දාන එක තීරණය කරන්නේ මොකද්ද? ඇල්ෆබෙටිකල් ඕඩර් එකට මුන්ගේ නම් ටික හදනවා. ඒ කියන්නේ දැන් ක්ලෝරෝ ඒ කියන්නේ A B C D පිළිවෙලට හදනවා. C එක සහ M එක. C එක තමයි ඉස්සරහා තියෙන ඇල්ෆබෙට් එකේ. එහෙනම් මේකේ නම පටන් ගන්න ඕන ක්ලෝරෝ කියලා ඇවිල්ලා ඊට පස්සේ තමයි එන්නේ 2 මෙතිල් කියලා. හරිද? එහෙනම් නම එන්න ඕන 3 ක්ලෝරෝ. හරිද? එතකොට 3 ක්ලෝරෝ කියන තියෙන උත්තර දෙකයි තියෙන්නේ 2 සහ 5. 3 ක්ලෝරෝ 2 මෙතිල්. හරිද? දෙකේ තියෙන්නේ මෙතිල් කාණ්ඩයක්. එතකොට එක උත්තරය තියෙන 7ට උත්තරේ 5. හරි? ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ. එහෙනම් 7 ආන්සර් එක තමයි මොකද්ද? 5. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම හරි 8 වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම 8 වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ
කැල්සියම් කාබනේට් සහ Al2 කාබනේට් sorry මේ Al2CO3 thrice පහත දී ඇති ආකාරයට තාප වියෝජනය මේ කියලා දීලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ඔයාලට දීලා තියෙනවා කැල්සියම් කාබනේට්. හරි. ඒක ඇවිල්ලා සොලිඩ් එක. ඒක තාප වියෝජනය වෙනවලු කැල්සියම් ඔක්සයිඩ් සොලිඩ් සහ CO2 වායුව. එතකොට ඒක බැලන්ස් ප්‍රතික්‍රියාවක් වාට දීලා තියෙනවා. හරිද? ආයි තව දාගෙන බැලන්ස් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ Al2CO3 thrice කියන එක තියෙනවා. ඒක වියෝජනය වීමෙන් වාට ලැබෙනවා Al2O3 solid දාන CO2 කොච්චර ප්‍රමාණයක්ද 3. හරි. එතකොට ඔයාලට ඔන්න ඔය වගේ සාම්පල් එකක් දීලා තියෙනවා. ඒක තියෙනවා කැල්සියම් කාබනේට් සහ Al2 වල කාබනේට් එක. කියන්නේ Al වල කාබනේට් එක. ඇලුමිනියම් කාබනේට්. හි සමමෞල මිශ්‍රණයක් දීලා තියෙනවා. මේ දෙකේ සමමෞල මිශ්‍රණයක්. ඒ කියන්නේ මෙතන තියෙන්නේ n මෞල ප්‍රමාණයක් කියලා වාගත්තොත් මෙතන තියෙන්නේ n මෞල ප්‍රමාණය. ඔන්න ඕකේ ඔයාලට ස්කන්ධය දීලා තියෙනවා. හරිද? මේකේ මුළු ස්කන්ධයනේ. මුළු ස්කන්ධයේ m total එක ඔයාලට දීලා තියෙනවා 3.34යි. 3.34 ග්‍රෑම්. පැහැදිලි? 3.34 ග්‍රෑම්. 3.34 ග්‍රෑම්. හරි. එතකොට 3.34 ග්‍රෑම්. තාපය වියෝජනය කළ විට Al2CO3 thrice මගින් ලබා දෙන CO2 ප්‍රමාණය. කියන්නේ මුගෙන් ලැබෙන CO2 ප්‍රමාණය තමයි අහන්නේ. දැන් මුගෙන් CO2 කොච්චර ප්‍රමාණයක් ලැබෙන්න ඕනද? මුගේ ස්ටොයිකියොමීතිය කියන ස්ටොයිකියොමීති සංගුණක ගත්තොත් එහෙම එකට එකනේ. එහෙනම් මෙතන n ප්‍රමාණයක් තමයි ලැබෙන්න ඕන. මෙතන ස්ටොයිකියොමීතිය එක n නේ. එහෙනම් ඒ වගේ තුන් ගුණයක් ලැබෙන්න ඕනේ. එහෙනම් මෙතන 3n ප්‍රමාණයක් ලැබෙන්න ඕන. ඔයාගෙන් අහන්නේ මොකද්ද? මෙන්න මේක තමයි ඔයාගෙන් අහන එක. හරිද? මෙතන කොච්චර ප්‍රමාණයක් එහෙම නැත්නම් කොච්චර ස්කන්ධයක් ලැබෙනවද කියන එක තමයි ඔයාගෙන් අහන්නේ. හරි. ඊට පස්සේ අපි ලිව්වොත් එහෙනම් මේකට ප්‍රකාශනයක් මෙයාගේ මෞල ගාන අපි මෙයාගේ මෞල ගාන දන්නවා. අපිට මෙයාගේ ස්කන්ධය හොයාගත්තොත් ඒ කියන්නේ m කැල්සියම් කාබනේට් වල ස්කන්ධයයි m Al2 CO3 thrice කියන එකගේ ස්කන්ධය දෙක එකතු කරාට පස්සේ ඔයාට ලැබෙන්න ඕන මුළු ස්කන්ධය. මුළු ස්කන්ධය ඔයාට කලින්ම දීලා තියෙනවා මොකද්ද? 3.34 ග්‍රෑම් කියලා. හරි. මේ m සමානයි මහ m කියන්නේ මොකද්ද? කැපිටල් M වාරයක් n නිසා ඔයාට ගන්න පුළුවන් කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධය හොයාගන්න. කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධය හෙව්වොත් එහෙම ඔයාට එන්නේ ඒක දීලා තියෙනවා. හරිද? 100 කියලා දීලා තියෙනවා. හරිද? ආයි කැල්සියම් වල 40යි එහෙම එකතු කර ඉන්න ඕනේ නැහැ. 100යි මෞල කොච්චර තියෙනවද? n මෞල ප්‍රමාණයක් තියෙනවා. ධන. මුගේ n මෞල ප්‍රමාණයක් තියෙනවා. ඇලුමිනියම් කාබනේට් වල ස්කන්ධය වාට දීලා තියෙනවා 234යි. එතකොට මේක තමයි 3.34 කියන එකට සමාන වෙන්නේ. හරිද? එතකොට මෙතන එන්නේ 334යි n කියන එක 3.34යි කියලා. එන්නේ n සමානයි 0.1යි මෞල කියලා වාට ගන්න පුළුවන්. හරි? n සමානයි 0.1යි නම් උගෙන් එහෙ නැත්නම් ඇලුමිනියම් කාබනේට් වලින් ලැබුණ CO2 ප්‍රමාණය ඒ වගේ තුන් ගුණයක් වෙන්න ඕන. ඒ කියන්නේ n CO2 කියන එක අපි 3n කියන එක ගත්තේ. එහෙනම් තුන් වාරයක් n කියන්නේ මොකද්ද? 0.1. අපෙන් අහන්නේ මෞල ගාන නෙමෙයි ස්කන්ධය. හරිද? ස්කන්ධය හොයන්න නම් ඔයා ඒකේ මොකක්ද දැනගන්න ඕන? මහ m එක දැනගන්න ඕන සහ n එක දැනගන්න ඕන. n එක අපි දන්නවා 0.1 කියන එක. මහ m එක වාට ගන්න පුළුවන්. මහ m එක මේකේ දීලා තියෙනවා. ඒ කියන්නේ කැපිටල් m එක 44යි කියලා. හරිද? sorry. මෙතන 0.3. හරිද? 44යි. එතකොට 44 වල 3 1.3.2 ග්‍රෑම් කියලා වාට ගන්න පුළුවන්. එතකොට ඒකට එන උත්තරය ඇවිල්ලා 8 ආන්සර් එක 2 කියලා තමයි එන්නේ. හරි? right. ඊට පස්සේ 9 දීලා තියෙන්නේ ආලෝකයේ හමුවේ
මීතේන් ක්ලෝරිනීකරණයේදී පහත දැක්වෙන කුමන විශේෂයෙන් නොසෑදේද? හොඳේ. දැන් ඔන්න ඔයගේ ප්‍රශ්න වල හොඳට බලා ගන්න ඕන. ඒ කියන්නේ අහන්නේ ලැබෙන එකද නැත්නම් නොලැබෙන එකද කියලා. හරිද? දැන් ඔතන අහන්නේ නොලැබෙන එකක්. හරිද? දැන් නැත්නම් එහෙම ලැබෙන එක කියලා අරගෙන ටක් ගාලා උත්තරේ වෙන උත්තරයක් ගහලා යනවනේ හරකා වගේ. හරිද? එතන මෙතන අහන්නේ නොසෑදෙන එක. එතකොට මෙතන ඔයාලට මේකේ යන්ත්‍රණය ලියන්න පුළුවන්. හරිද? යන්ත්‍රණය ලියලා බලන්න. එතකොට කවදාකවත් මේකේ එච්වල මුක්ත කණ්ඩක් කියලා જાතියක් හැදෙන්නේ නැහැ. හරිද? එච්වල මුක්ත කණ්ඩ කියලා જાතියක් එන්නේ නැහැ මේක. පැහැදිලි? එතකොට මේකේ උත්තරේ එන්න ඕන මොකද්ද? 5. මොකද එච්වල මුක්ත කණ්ඩ කියලා එකක් නැහැ. නැහැ නෙවෙයි මෙතන හැදෙන්නේ නැහැ. හරිද? right. ඊට පස්සේ 10 කියන ප්‍රශ්නේ. එතකොට චාලක රසායනයට අදාළ ප්‍රශ්නයක් තියෙන්නේ. හරි? චාලක රසායන ප්‍රශ්නයක්. එතකොට ඒක දීලා තියෙනවා උෂ්ණත්වය T හිදී. උෂ්ණත්වය T ලු. හරි? A වලින් P ලැබෙන. හරිද? A කියන එකගෙන් P ලැබෙන. right. මොකද උෂ්ණත්වය T හිදී A කියන එකගෙන් P ලැබෙන. හරිද? A වලින් P ලැබෙන්නේ. එතකොට A තමයි ප්‍රතික්‍රියකය, P තමයි ඵලය. හරිද? ඒක ඇවිල්ලා ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවල්ලු. හරිද? ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවල්ලු. ඔය ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක තියෙන විශේෂත්වය මොකද්ද? ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක වේගය හරිද? ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක වේගය ඇවිල්ලා හරිද? රේට් එක එහෙම නැත්නම් වේගය නියතව තියෙනවා. හරිද? මේක නියතය. R = K කියලා ගන්න පුළුවන්. හරිද? ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක. ඒ කියන්නේ එක දිගටම ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ තියෙන ප්‍රතික්‍රියකයේ තියෙනවනේ. ප්‍රතික්‍රියකයේ සම්පූර්ණයෙන් ඉවර වෙනකම්ම ඌ එකම ශීඝ්‍රතාවයෙන් තමයි වැඩ කරන්නේ. හරිද? එකම ශීඝ්‍රතාවයෙන් එක දිගට වැඩ කරනවා. හරිද? අපෙන් අහන්නේ මොකද්ද? කාලය සමග ඒහි සාන්ද්‍රණයේ විචලනය. කාලය සමග ඒහි සාන්ද්‍රණයේ විචලනය. හරිද? ඒතකොට දැන් කවදාක්වත් දැන් මෙතන මේක ප්‍රතික්‍රියක මේක ඵල නම් කවදාකවත් මේ ප්‍රතික්‍රියාව වෙද්දි ඒකේ සාන්ද්‍රණය වැඩි වෙන්න පුළුවන්ද බං? ජීවිතේට වැඩි වෙන්නේ නැහනේ ඒකේ සාන්ද්‍රණය. මොකද ඒ කියන එක වැය වෙන එකක්. ඒතර මේක 1 කියන එක වැරදි. සාන්ද්‍රණය වැඩි වෙනවා. 3 කියන එක වැරදි. 4 කියන එක වැරදි. හැම එකෙම සාන්ද්‍රණය වැඩි වෙන ඒවා තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ 2 උත්තරේ 5 උත්තරේ විතරයි ඉතුරු වෙන්නේ. හරිද? ඒකෙන් ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවල වේගය නියතයක් නිසා නියත ශීඝ්‍රතාවයකින් සාන්ද්‍රණය අඩු වෙගෙන යනවා. හරිද? නියත ශීඝ්‍රතාවයකින් සාන්ද්‍රණය අඩු වෙගෙන යනවා. මේ මොනවාගේද? ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවල්. ඕක ඇවිල්ලා පළමු පෙළ ප්‍රතික්‍රියාවක් නම් හරිද? පළමු පෙළ ප්‍රතික්‍රියාවක් නම් පළමු පෙළ ප්‍රතික්‍රියාවක රේට් එක එහෙම නැත්නම් වේගය හරිද? සමානුපාතික වෙනවා මොකටද? ඒ සලකන ලද ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රණයට. ඒ කියන්නේ සාන්ද්‍රණය අඩු වුණොත් එහෙම වේගය අඩු වෙනවා. සාන්ද්‍රණය වැඩි වුණොත් එහෙම වේගය වැඩි වෙනවා. හරිද? එතකොට දැන් මුලදී සාන්ද්‍රණය වැඩිම හරිද? මුලදී තමයි සාන්ද්‍රණය වැඩිම. ඒ ගියා එතනින් පටන් ගන්න. එතකොට ඒ වගේ වෙලාවක වේගය ඊටමත් වැඩි. හරිද? මෙහෙම එන්නේ. මේ වගේ මෙහෙම එකක් නෙමෙයි. වේගය වැඩි මේ. හරිද? එනවා වේගෙන් අඩු වෙනවා මෙහෙම සාන්ද්‍රණය. කාලයත් එක්ක මොකද වෙන්නේ? එතකොට දැන් මේ ප්‍රතික්‍රියාවේ ඒගේ සාන්ද්‍රණය කාලයත් එක්ක එන්න අඩු වෙනවනේ. ඇයි වැය වෙනවනේ. එතකොට මොකද වෙන්නේ? ඒත් එක්කම රේට් එකත් අඩු වෙනවා. වේගයත් අඩු වෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? වේගය මෙහෙම වෙන්නේ. එහෙනම් ලොකු නිකන් ප්‍රපාතයකින් පටන් අරගෙන කාලයත් එක්ක ඒක නිකන් ෆ්ලැට් වෙනවා. ඇයි? මොකද කාලයත් එක්ක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙන නිසා. එතකොට ඒගේ සාන්ද්‍රණය අඩු වීමත් කාලයත් එක්ක එන්න අඩු වෙනවා. පැහැදිලි? එතකොට ඒකට උත්තරේ එන්න ඕන මොකද්ද? 5 නෙමෙයි මෙතන උත්තරේ ඉන්නේ මම මේ කතා කරේ පළමු පෙළ ප්‍රතික්‍රියාවක ශුන්‍ය පෙළ නම් මෙහෙම එකම ශීඝ්‍රතාවයෙන් යුක්තව සාන්ද්‍රණය අඩු වෙගෙන යනවා. එතකොට ඔයාලට ඒකේ උත්තරේ ගන්න පුළුවන් එක නෙවෙයි උත්තරේ ගන්න පුළුවන් ඔයාලට 2 කියලා. හරිද? 9ට 10ට උත්තරේ වැරදුනානේ. මං කිව්වේ මොකද්ද? මේක ශුන්‍ය පෙළනේ අපෙන් අහන්නේ ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාව ගැන. එතකොට ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාව නම් මේක එන්නේ හැඩේ උත්තරේ 5. හරි.
මේකෙන්නේ පළමු පෙළ ප්‍රතික්‍රියාව. හොඳයි. right. ඊට පස්සේ 11. එතකොට සරල එකක් දීලා තියෙන 11 කියන ප්‍රශ්නෙට 11 කියන ප්‍රශ්නේ. එතකොට ඒක දිනවා NCO- කියලා. හරිද? NCO-. මයිනස් එක දාන්නේ කොහාටද? මයිනස් එක දාන්නේ හැමතිස්සෙම වඩා විද්‍යුත් ඍණයක මත මයිනස් එකක් තියෙන එක තමයි ස්ථායි. හරිද? එතකොට මූ මතට මයිනස් එකක් එන්න ඕන. මොකද මුන් තුන් දෙනාගේ වඩා විද්‍යුත් ඍණයක ඔක්සිජන්. එතකොට ඒකත් එක්ක හරියන්න උගේ ඉලෙක්ට්‍රෝන සැකැස්ම දැම්මොත් එහෙනම් මේ වගේ සැකැස්මක් තමයි එන්නේ. හරිද? මේ වගේ සැකැස්මක් තමයි එන්න පුළුවන්. හරි? right. මේ වගේ සැකැස්මක් තමයි එන්න පුළුවන්. එතකොට මේකේ ඉතුරු ටික ඒතර අනිත් ඒවාල ආරෝපණ එන්න විදියක් නැහැ. දැනටමත් ආරෝපණේ දාගෙන ඉවර නම් මුන්ට ආරෝපණ එන්න විදියක් නැහැ. ඒතකොට මේක මේ විදියට දාගත්තා නම් ඔයාලට ටක් ගාලා මේක තුලිත කරගන්න පුළුවන්. එතකොට ඔයාගෙන් අහන්නේ මොකද්ද? මෙයාගේ හැඩය. දැන් මෙයාගේ හැඩය මොකද්ද? මෙයාගේ හැඩය විතර රේඛීය. ඒ වගේම රේඛීය තියෙන එකක් තමයි අහන්නේ. එතකොට මේකේ හැම එකම රේඛීය. උතන දීලා තියෙන හැම එකම රේඛීයයි. මම රේඛීය නැති එක විතරක් අඳින්නම්. ඔතන SF2 කියලා එකක් ඉන්නවනේ. හරිද? මෙතන SF2 කියන එක ගත්තොත් එහෙනම් උගේ ඉන්නේ මේ වගේ හැඩයක් නේ. හරි. 1 2 3 4 5 6. හරි. එතකොට මුගේ හැඩය ඇවිල්ලා මෙතන එන්නේ කෝණික. හරිද? කෝණික හැඩයක් තමයි තියෙන කාටද? SF2 කියන කාට. එතකොට 11ට උත්තරේ එන්න ඕන 5. ඊට පස්සේ 12 වෙනි MCQ එක. හරිද? 12 වෙනි MCQ එක. 12 වෙනි MCQ එකේ දීලා තියෙන්නේ එතකොට 12 වෙනි MCQ එකේ දීලා තියෙන්නේ මොකද්ද? අණුමාපන ප්ලාස්කුවක් තියෙනවලු. හරිද? අණුමාපන ප්ලාස්කුවක් තියෙනවලු. මම මේ කතා කරන්නේ 12 වෙනි MCQ එක ගැන. අණුමාපන ප්ලාස්කුවක් තියෙනවලු. හරිද? මම කරේ මෙහෙම ප්ලාස්කුවක් නම ගන්න. ඊට පස්සේ ඒකට KiO3 ද්‍රාවණයක හරිද? KiO3 මේකට එකතු කරනවලු කොච්චර ප්‍රමාණයක්ද? සාන්ද්‍රණය උගේ සාන්ද්‍රණය ඇවිල්ලා 0.2 මවුල ගන්න ඩෙසිමීටරයට. හරි. ඊට පස්සේ උගේ පරිමාව ඇවිල්ලා v සමානයි 25 ඝන සෙන්ටිමීටර. ද්‍රාවණය තනක H2SO4 වලින් ආම්ලික කරනවලු. ඒ කියන්නේ මේක වෙන්නේ ආම්ලික මාධ්‍යය තමයි මේ ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒ කියනවා මේක රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් වෙනවා නම් ඔයාලගේ බැලන්ස් කරන්න ඕන H+ දාලා. හරිද? එතකොට මේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාව බැලන්ස් කරන හැටි ගැනත් අපි කලින් කතා කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඕකට ආයෙ එකතු කරනවලු. හරිද? ඕකට අමතරව තව එකතු කරනවලු Ki. හරිද? උගේ සාන්ද්‍රණය දීලා තියෙනවා කීයද? 0.5යි. 0.5යි මවුල ගන්න ඩෙසිමීටරයට. V සමානයි 15යි. V සමානයි 15යි. එකතු කරන ලදී. මුක්ත වූ I2. ඒ කියන්නේ මොකද්ද මේක එහෙනම් මේ දෙක දැම්මම පස්සේ එහෙනම් මේකෙන් I2 මුක්ත වෙලා තියෙනවා. හරිද? අපි කෙලින්ම ප්‍රශ්නෙම්ම ගන්නවා උත්තරෙත්. හරිද? I2 මුක්ත වෙලා තියෙනවා. එම I2 ප්‍රතික්‍රියා කරනවලු Na2S2O3 සමග. එන උන් දෙන්න අතර ප්‍රතික්‍රියාවක් වෙන්න ඕන. හරිද? ඒකේ දර්ශකයේ ලෙස පිෂ්ඨය තමයි පාවිච්චි කරන්නේ. කොහොම හරි අවශ්‍ය වුණ පරිමාව ඇවිල්ලා v සමානයි 20යි කියලා තමයි අහන්නේ. sorry 20යි කියලා තමයි දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ මොකද්ද? මෙයාගේ සාන්ද්‍රණය කොච්චරද කියන එක තමයි අහන්නේ. පැහැදිලි? දැන් ඒතර මොකද්ද එහෙනම් මෙතන වෙන සීන් එක බලන්න. KiO3 Ki දැම්මට පස්සේ උන් දෙන්න අතර ප්‍රතික්‍රියාවෙන් I2 ඇවිල්ලා තියෙනවා. එම I2 අපි Na2S2O3 එක්ක ප්‍රතික්‍රියා කරාම උන් දෙන්න අනුමාපනය වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය පරිමාව මෙච්චරයි කියලා තමයි දීලා තියෙන්නේ. පැහැදිලි? අපි දැන් මොකද කරන්න ඕන? අපි දැන් මේකේ අපි හොයමු අපි ඉස්සෙල්ලාම බලමු මොකද්ද මෙතන I2 මුක්ත වෙන ප්‍රතික්‍රියාව කියලා. මේකේ තියෙනනේ IO3 මයිනස් කියන එක. මෙයාගේ තියෙනනේ I මයිනස් කියන එක. ඔය දෙන්න අතර ප්‍රතික්‍රියාව ලිව්වොත් එහෙම මූ I2 බවට ඔක්සි හරණය වෙනවා. ඒ කියන්නේ මොකද්ද?
මෙතන ඔක්සිකරණාංකය ඇවිල්ලා ධන 5 දෙකක් තියෙන්නේ. මෙතන ඔක්සිකරණය ඇවිල්ලා බිඳුවේව දෙකක් තියෙන්නේ. හරි? මේ අපි කතා කරලා තියෙන පරිදි. එතකොට වෙනස ඇවිල්ලා 10ක වෙනසක් වෙලා තියෙනවා. හරි? ඊට පස්සේ මෙතන ඔක්සිකරණාංකය ආයි බිඳුවයි බිඳුවේව දෙකයි. මෙතන ඔක්සිකරණාංකය ඍණ එක වාරයක් දෙක. එතකොට ඔක්සිකරණාංකයේ වෙනස ගත්තොත් එහෙනම් වෙනස දෙකයි. මේ දෙක සමාන කරන්න මම මේක 5න් වැඩි කරගන්නවා. ඒ කියන්නේ මට මේක 5න් වැඩි කරන්න වෙනවා. මෙතන දෙවරක් 5 කියන්නේ 10යි i - කියලා තමයි එන්නේ. එතකොට මේක මම තුලිත කරගන්න පුළුවන් ටක් ගාලා මේ පැත්තේ ඔක්සිජන් තියෙන 6ක්. එහෙනම් මම මේ පැත්තට 6H2O දානවා. H+ වලින් මම එහා පැත්ත බැලන්ස් කරනවා. H+ එකේ මේ පැත්තට එනවනේ 12H+ කියලා. හරිද? වැඩේ තියෙන්නේ මේක තවදුරටත් අපිට ඕන සුළු කරන්න පුළුවන්. 6යි H+ iO3 minus 5යි i minus ඒ කියන්නේ මේක සුළු කරන්නේ නැතත් අවුලක් නැහැ සුළු කරන්නත් පුළුවන් වුණා. හරිද? මෙතන එනවා මෙතන 5යි මෙතන 3යි මෙතන 3යි i2 හරිද මෙතන 6යි i2 ඒක දෙකෙන් බෙදලා තමයි ලියන්න පුළුවන්. මේක 3යි H2O ඕක තමයි ප්‍රතික්‍රියාව. මෙන්න i2 මුක්ත වෙන හැටි. තේරුණාද? i2 මුක්ත වෙලා තියෙනවා ඔච්චර ප්‍රමාණය. දැන් අපි බලමු iO3 minus කොච්චර තිබ්බද කියලා. හරිද? ඒ කියන්නේ මේකේ මවුල කොච්චර තිබ්බද කියලා අපි බලමු. මේකේ මවුල ගාන ගත්තොත් එහෙම ඒ කියන්නේ KiO3 වල මවුල ප්‍රමාණය ඇවිල්ලා මේ දෙක වැඩි කරගන්න පුළුවන් ඔයාලට දාගන්න පුළුවන් 0.5 හරි 0.5 වැඩි කිරීම 10^3 n සමානයි CV දාලා ඔයාලට හොයන්න පුළුවන්. මෙතන කොච්චර ප්‍රමාණයක්ද තියෙන එක ඔයාලට හොයන්න පුළුවන්. CV දැම්මොත් එහෙම KI වල මවුල ගණන ඔයාලට එන්නේ 15 වැඩි කිරීම 0.5 කියන්නේ කීයද? 7.5 වැඩි කිරීම 10^3. ඒ කියන එකේ තේරුම මොකද්ද? ඔයාගේ KiO3 තියෙනවා 0.5 වැඩි කිරීම 10^3 මවුල ප්‍රමාණය. හැබැයි I- තියෙන්නේ 7.5 වැඩි කිරීම 10^3 කියලා ප්‍රමාණයක්. හරි? KiO3 0.5 වැඩි කිරීම 10^3ත් එක්ක ඒ වගේ 5 ගුණයක් අවශ්‍ය වෙනවා කවුද? I-. කියන්නේ මේ වගේ 5 ගුණයක් අවශ්‍ය වෙනවා අපිට I-. ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? 0.5 වැඩි කිරීම 5. ඒ කියන්නේ 2.5 වැඩි කිරීම 10^3. හරිද? ඕක අනිත් පැත්තට ගත්තොත් එහෙනම් දැන් I- ඉන්නවනේ 7.5. ඔය 7.5 කියන එකගෙන් එක iO3- කොච්චර ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරන්න ඕනද I2 හදන්න නම් මුගේ ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම I- කියන එකව මේ I- එකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න නම් iO3- කොච්චර ප්‍රමාණයක් තියෙන්න ඕනද කියන එක ඔයාලට ගන්න පුළුවන් ආයිස්ටෝකියමතිය දාන්න පුළුවන් 5ට 1 අනුපාතය. ඒ කියන්නේ මේකෙන් 5න් එකක් තමයි අවශ්‍ය වෙන්නේ iO3-. ඒ කියන්නේ මේකෙන් 5න් එකක් ගත්තොත් එහෙනම් ඔයාලට එන්නේ 1.5 වැඩි කිරීම 10^3යි කියලා. හරිද? දැන් වැඩේ තියෙන්නේ මේ තියෙන ඇත්තටම තියෙන අගය. හරි මේ ගණන් තමයි තියෙන්නේ. හරිද? මේකේ 7.5 වැඩි කිරීම 10^3ත් එක්ක ඔයාලට ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය වෙනවා මෙයාගේ 1.5 වැඩි කිරීම 10^3. හැබැයි වැඩේ තියෙන්නේ මෙතන තියෙන්නේ 0.5 වැඩි කිරීම 10^3. ඒ කියන්නේ ඉල්ලුම ඇවිල්ලා මෙයා ඉල්ලනවා 1.5 වැඩි කිරීම 10^3. හැබැයි අපිට සපයන්න පුළුවන් 0.5 වැඩි කිරීම 10^3 පමණයි. හරි? ඒ කියන්නේ මොකද්ද? මෙතන iO3- කියන එක සීමාකාරී සාධකයක් වෙනවා. සීමාකාරී සාධකයක් කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ අවස්ථාවක අඩුවෙන් තියෙන එක. හරිද? අඩුවෙන් තියෙන්නේ මූනේ. එතකොට උගේ ගන්නට හරියන්න තමයි අනිත් ඒවා ටික ප්‍රතික්‍රියා කරන්නේ. වෙන විදිහකට කිව්වොත් එහෙම මුගේ ටික සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. මොකද ඌ සීමාකාරී සාධකය නිසා අනිත් ඒවුන් යම්කිසි ප්‍රමාණයක් ඉතුරු වෙනවා. කොහොමද ඉතුරු වෙන්නේ? මෙයාගේ 0.5ත් එක්ක ඒ වගේ 5 ගුණයක් වැය වෙනවනේ 2.5 වැඩි කිරීම 10^3ක් අවශ්‍ය වෙනවනේ I-. හැබැයි මෙතන ඇත්තටම I- තියෙනවා 7.5 වැඩි කිරීම 10^3. ඒ කියන්නේ ඉතුරු ප්‍රමාණය ඉතුරු වෙනවා. තේරුණාද? ඉතුරු ප්‍රමාණය ඉතුරු වෙනවා. හරි? ඒ කියන්නේ මෙතන 7.5න් 2.5 ගියාම 5 වැඩි කිරීම 10^3 කියලා ප්‍රමාණයක් මෙතන නිකම්ම ඉතුරු වෙනවා. මොකද මූත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඌ ගොඩක් හිටියට මූ ගොඩක් නැහැ. පැහැදිලි? රයිට්. එතකොට ওই විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට එහෙනම් මේකෙන් ලබා දෙන මූ තමයි සීමාකාරී සාධකය. මේ වගේ 3 ගුණයක් ලැබෙන්න ඕන. මොකද ස්ටෝකියමතික සංගුණකයේ 1:3 අනුපාතය. ඒ වගේ 3 ගුණයක් ලැබෙන්න ඕන I2 කියන එක. ඔච්චර මවුල ප්‍රමාණය. හරි?
අන්න ඒ ටික තමයි යන්නේ Na2S2O3 සමග ප්‍රතික්‍රියා කරන්න. අපි බලමු Na2S2O3 සමග මූ කරන ප්‍රතික්‍රියාව බැලන්ස් කරලා. හරිද? එතකොට මේක මේ සරල බැලන්ස් කිරීමක් තියෙන මෙතන I- මෙතන 2i S4O6 2- කියලා යන්නේ මෙතන. මේ විදිහට ඕක බැලන්ස් වෙනවා. හරිද? දැන් I2 කොච්චර ප්‍රමාණයක් තියෙනවද? කොච්චර ප්‍රමාණයක් මුක්ත වුණාද? 1.5 වැඩි කිරීම 10^3. හරි 1.5 වැඩි කිරීම 10^3. එහෙනම් ඒ වගේ කී ගුණයක් අපිට අවශ්‍ය වෙනවද? S2O3 2- ඒ වගේ දෙගුණයක් නේ. 1ට 2 අනුපාතය. ඒ කියන්නේ දෙක වාරයක් 1.5 වැඩි කිරීම 10^3 මවුල. හරි. එහෙනම් අපි දන්නවා S2O3 2- ගේ මවුල ගන්න අපි දන්නවා. හරිද? එහෙනම් අපිට දාගන්න පුළුවන් n = CV මවුල ගන්න අපි දන්නවා. මේ දෙක සුළු කරන් පස්සේ 3 වැඩි කිරීම 10^3 මවුල. C කියන එක අපිට ගන්න පුළුවන් 100 එක අපිට දීලා තියෙන මුගේ 100 එක තමයි හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ Na2S2O3 කියන එකගේ සාන්ද්‍රණය තමයි හොයන්න තියෙන්නේ. V කියන එක අපිට දීලා තියෙනවා 20 වැඩි කිරීම අපි ඝන ඩෙසිමීටරයට කන්වර්ට් කරන්න අපි මේක 10^3ෙන් වැඩි කරගන්න. මෙතන 10^3ට මෙතන 10^3 කැපිලා යනවා. Na2S2O3 වල සාන්ද්‍රණය ආට ගන්න පුළුවන් දශම හරි මේක දෙකෙන් බෙදුවාම 1.5යි 0.15 කියලා. හරිද? 0.15. එතකොට උත්තරය එන්න ඕනේ ඒකේ 5. හරිද? උත්තරය ආට ගන්න පුළුවන් ආන්සර් එක 5. හරිද? ඒතර මේ කැල්කියුලේෂන් වලත් අපි මේකට අදාළ ඒවා කලින් කතා කරලා තියෙනවා. හරි? right. ඊට පස්සේ අපි 13 වෙනි එකට ගියොත් එහෙම 13 වෙනි ප්‍රශ්නේ හරි 13 වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම 13 වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ 23 සෙල්සියස් උෂ්ණත්වයේදී NaOH ජලය තුළට ද්‍රවණය වීමේ එන්තැල්පි වෙනස ඔන්න ඔච්චරයි කියලා දීලා තියෙනවා. මේක කරන්නේ පරිවාර බඳුනක් තුළ. පරිවර්ණය කර බඳුනක් තුළ තමයි මේ වැඩේ සිද්ධ කරන්නේ. හරිද? ඒ කියන්නේ මේක වහලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇතුලේ ජලය තිබිලා තියෙනවා. හරිද? H2O කොච්චර ප්‍රමාණයක් තියලා තියෙනවද? M = 230යි ග්‍රෑම් කියලා ප්‍රමාණයක් තියලා තියෙනවා. හරි? මේකට එකතු කරලා තියෙනවා NaOH කොච්චර ප්‍රමාණයක්ද? හරිද? NaOH කොච්චර ප්‍රමාණයක්ද? ග්‍රෑම් 20ක්. හරිද? ග්‍රෑම් 20ක්. එතකොට ඔය ප්‍රතික්‍රියාව ඒ කියන්නේ NaOH කියන එක ජලයේ දියවීමට අදාළ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි වෙනස වාට දීලා තියෙනවා ΔH -42යි කිලෝජූල් මවුලයට. හරි. ඍණ කියන එකේ තේරුම මොකද්ද? මේ ආවිල්ලා තාපදායක ප්‍රතික්‍රියාවක්. හරිද? ඍණ කියන එකේ තේරුම තමයි මේ ආවිල්ලා තාපදායක ප්‍රතික්‍රියාව. තාපදායක කියන්නේ මොකද්ද? මෙයා තාපය දෙනවා. එළියට තාපය දෙනවා. එතකොට මේක මොකද වෙන්නේ? මේක රත් වෙනවා. හරිද? මේක රත් වෙනවා. එහෙනම් මොකද්ද වෙන්න ඕන? ඔයාගේ මේ තියෙන පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙන්න ඕන. හරිද? උෂ්ණත්වය අඩු වෙන්න විදියක් නැහැ. උෂ්ණත්වය වැඩි වෙන්න ඕන. ඉතින් මේකට දාන්න ඔබ එතකොට Q = ms delta theta. හරිද? ms delta theta. එතකොට Q කියන එක අපිට ගන්න පුළුවන් අර 42 කියන එකක් තියෙනවානේ. 42 ඇවිල්ලා අපිට දීලා තියෙන කිලෝ ජූල් වලින්නේ. අපි ඒක ජූල් කරගන්න 10 වැඩි කරලා දානවා. හරිද? ඔය දීලා තියෙන්නේ මවුලයකට ශක්තිය. දැන් මෙතන ඇත්තටම NaOH කොච්චර ප්‍රමාණයක්ද අපි දාන්නේ? 20යි ග්‍රෑම්. හරිද? 20යි ග්‍රෑම්. ඒ කියන්නේ ස්කන්ධයනේ. NaOH වල මවුල ගාන කොච්චරද? NaOH වල මවුල ගාන හොයන්න ඔයා මේ 20යි ග්‍රෑම් කියන එක බෙදා ගන්න ඕන උගේ මහ M එකෙන්. එහෙම නැත්නම් උගේ මෞලික ස්කන්ධයෙන්. N එක 23යි මෙතන 16යි මෙතන 1යි කියන්නේ මෙතන 40යි ග්‍රෑම් මවුලයට කියලා එන්නේ. ඒ කියන්නේ මෙතන මවුල ගාන ඇවිල්ලා 0.5යි මවුල. හරි. එතකොට මේ තියෙන්නේ මවුලයකට මෙච්චර ප්‍රමාණයක්. ඇත්තටම ඔයා දාන්නේ 0.5යි මවුල කියලානේ. එහෙනම් ඔයා ඒ 0.5 කියන එකෙන් මේක වැඩි කරගන්න ඕන. හරිද? අන්න ඒක සමාන වෙනවා M එක කීයද? M එක 230යි ධන මේ එකතු කරපු NaOH වල ස්කන්ධයත් මෙතෙන්ට එකතු වෙන්න ඕන.
හරි 230 දාන 20 හරි ඒක ඔයා වැඩි කරගන්න ඕන ඔයාට දීලා තියෙන විශිෂ්ටතාව ධාරිතාවය 4.2යි ජූල් ග්‍රෑමයට කෙල්විනයට හරි කෙල්විනයට කියලා එතකොට මං හිතනවා මෙයාගේ ඒ කියන්නේ මෙයාගේ දැන් කලින් තිබ්බ උෂ්ණත්වය ඇවිල්ලා 23 සෙල්සියස් වලනේ මේක තිබිලා තියෙන්නේ. එතකොට තාපදායක ප්‍රතික්‍රියාවක් නම් මොකද්ද වෙන්න ඕන? මෙයාගේ අවසාන උෂ්ණත්වය වැඩි වෙන්න ඕන නේ. ඒ කියන්නේ 23ට වඩා වැඩි වෙන්න ඕන. එහෙනම් මෙයාගේ අගයට වඩා වැඩි. මෙයාගේ වැඩි. එහෙනම් මං වෙනස හොයද්දි මොකද කරන්නේ? අවසාන උෂ්ණත්වයෙන් අඩු කරලා දානවා. මුල තිබුණු උෂ්ණත්වය 23 සෙල්සියස් කියන එක අඩු කරනවා. හරි. එතකොට ඔබට ගන්න පුළුවන් මේක සුළු කරගන්න පුළුවන්. මෙතන සුළු කරාට පස්සේ ඔබට උත්තරය එනවා කීයද? මෙන්න මෙහෙම එකක්. හරි. 250 එතන ආට ගන්න පුළුවන්. තීටා කියන කෙනා 23 සෙල්සියස් වලට එකතු කිරීම 5000 හරිද 5000 බෙදීම 250 නේ 20යි 5000 බෙදීම 200. ඒතර ඔයාලට නේ මෙතන 20යි කියලා. ඒතර ඔයාලට අවසානයේ උත්තරේ මොකද්ද? 43. එහෙම නැත්නම් ඒකේ ආන්සර් එක ඔයාලට දාගන්න පුළුවන්. ආන්සර් එක 13 වෙනි ප්‍රශ්නෙට එන්නේ. ආන්සර් එක ඇවිල්ලා 4. හරිද? 13 වෙනි ප්‍රශ්නට ආන්සර් එක 4. ඊට පස්සේ අපි ගියොත් එහෙම ඊළඟ එක එතකොට දී ඇති උෂ්ණත්වයකදී ඒක ප්‍රෝටික භස්මයක හරිද ඒක ප්‍රෝටික භස්මයක 25 සෙල්සියස් ඒක භාෂ්මික අම්ලයක් සමග අනුමාපනයකදී ලබාගත් අනුමාපන වක්‍රය පහත පෙන්වා ඇත. හරි. එතකොට මේ වගේ ආට වක්‍රයක් දීලා තියෙනවා. කීවෙනි ප්‍රශ්නෙත් දීලා තියෙන්නේ 14 වෙනි ප්‍රශ්නේ. එතකොට මේ වක්‍රය නම් කරලා තියෙනවාගේ මේ පැත්තේ තියෙන්නේ pH ලු යට තියෙන්නේ මොකද්ද? අනුමාපකයේ පරිමාවය. ඒ කියන්නේ මේකට එකතු කරන මොකක් හරි අනුමාපකයේ පරිමාව. හරිද? පරිමාව. ඔහොම තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ මෙන්න මේ වගේ හැඩයක් තමයි දීලා තියෙන්නේ. හරි? ඔහොම. එතකොට බැලුවන්ට පේනවා මේකේ තියෙනවා මොකද්ද? ශීඝ්‍ර pH විචලන පරාසයක් කියලා එකක් තියෙනවා. හරිද? ඕක පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න ඇදලා තියෙන්නේ නේ. මෙහෙම තියෙන්නේ. ඕන්න ඔය වගේ හැඩයක් තමයි තියෙන්නේ. හරිද? එතන මෙතන ඉඳන් මෙතෙන්ට යනකම් ශීඝ්‍ර pH විචලන පරාසයක් තමයි තියෙන්නේ. එතකොට ඔයා බැලුවොත් එහෙම ඔයාට හොඳට බැලුවොත් එහෙම පේනවා මේකේ ශීඝ්‍ර pH විචලන පරාසය තියෙන්නේ නිකන් මෙතන 3 ඉඳන් හරිද? මේ සෙට් එක හරි. මේ 3 ඉඳන් කීය විතර වෙනකන්ද? 7 විතර වෙනකම්. හරි. 3 ඉඳන් 7 වෙනකන් තමයි ඔයාට තියෙන ශීඝ්‍ර pH විචලන පරාසය තියෙන්නේ. හරි. ඔයා ප්‍රතික්‍රියා කරන්නේ ප්‍රබල අම්ල හා ප්‍රබල භස්ම නම් ඔයාට තියෙනවා 3 ඉඳන් 11 වෙනකන් විශාල ශීඝ්‍ර pH විචලන පරාසයක් තියෙනවා. ඔයා ප්‍රතික්‍රියා කරන්නේ ප්‍රබල අම්ල සහ ප්‍රබල භස්ම නම්. හරි. ඔයා ප්‍රතික්‍රියා කරන්නේ ප්‍රබල අම්ලයක් හැබැයි දුබල භස්මයක් නම් හරිද? ප්‍රබල අම්ලයක් හැබැයි දුබල භස්මයක්. ඒ කියන්නේ මෙතන ප්‍රතික්‍රියා කරන්න ඔයා ප්‍රබල අම්ල හැබැයි දුබල භස්ම. තේරුණාද? දුබල භස්මයක් නම් මේ දෙන්නගෙන් ප්‍රබලයාගේ පැත්තට හරිද? මේ දෙන්නගෙන් ප්‍රබලයාගේ පැත්තට තියෙන ශීඝ්‍ර pH විචලන පරාසය ඒ විදිහටම තියෙනවා. මේ පැත්ත හැලෙනවා. ඒ කියන්නේ මේ පැත්ත ශීඝ්‍ර නැති වෙනවා. හරිද? ඒ කියන්නේ ශීඝ්‍ර ගතිය ඒ කියන්නේ මෙහෙම තියෙන ගතිය නැති වෙලා ඒක අර ෆ්ලැට් වෙනවා. හරිද? ඒ කියන්නේ මේ වගේ එකක් එනවා. පැහැදිලි? ඒතකොට ඒ වගේ එක ශීඝ්‍ර pH විචලන පරාසය එන්නේ නිකන් 3-7 වගේ. හරිද? 3-7 වගේ. ඊට පස්සේ ඔයා ප්‍රතික්‍රියා කරවන්නේ දැන් මේක බර වෙලා තියෙන කොයි පැත්තටද? භස්මයේ පැත්තට බර වෙලා තියෙන්නේ නේ. තේරුණා? ශීඝ්‍ර pH විචලන පරාසය භස්මයේ පැත්තට බර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 7 ඉඳන් 11 පැත්තට. ඒ කියන්නේ භස්ම පැත්තට බර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රබලයා ඇවිල්ලා ප්‍රබල භස්මය වෙන්න ඕන. ප්‍රබල භස්ම දුබල අම්ල. තේරුණා? ඒ කියන්නේ
ප්‍රබල දෙන්නේ ප්‍රතික්‍රියා කරනවා නම් කිසිම අවුලක් නැහැ. ශීඝ්‍ර pH විචලන පරාසය 3 ඉඳන් 11 වෙනකන් හෙන ලොකු පරාසයක් තියෙනවා. හරි. හැබැයි ওই දෙන්නගෙන් කවුරු හරි එකේ දුබල වෙලා අනිත් එක ප්‍රබල නම් ප්‍රබලයාගේ පැත්තට තමයි ඕක ඇදිලා තියෙන්නේ. හරිද? තේරුණා? ප්‍රබල අම්ලයන් නම් දුබල භස්මයන් නම් ප්‍රබලයා කවුද මෙතන? අම්ලයනේ. එහෙනම් අම්ලයේ පැත්තට ශීඝ්‍ර pH විචලන පරාසය ඇදෙනවා. ඒ කියන්නේ 7න් පල්ලෙහා. එහෙනම් 3 7 වගේ පරාසයක් තමයි එන්නේ. ඊට පස්සේ අනිත් පැත්තට ගත්තොත් එහෙම ප්‍රබල භස්මයන් නම් එහෙනම් භස්මයේ පැත්තට මේක ඇදෙනවා. හැබැයි අම්ලයේ දුබල නිසා මෙතන 7න් මේක කෙලවර වෙනවා. ඒ කියන්නේ 7 11 වගේ පරාසයක් තමයි මෙතෙන් දෙන්නේ. පැහැදිලි? ඒතර ඔය විදිහට ගත්තොත් එහෙම right. එතකොට ඒ අනුව ඔයාට මේකේ ප්‍රතික්‍රියා කරන දෙන්න ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? 3 7 වගේ කන්නේ. 3 7 කියන්නේ මොකද්ද? මෙතන මේක බර වෙලා තියෙන කොයි පැත්තටද? අම්ල පැත්තටනේ. 7 3 කියන්නේ මේ අම්ල පැත්තේ ඉන්නේ 7න් පල්ලෙහා අම්ල 7න් උඩ භස්ම. එහෙනම් මෙතන ප්‍රතික්‍රියා කරන්නේ ප්‍රබල අම්ලයක් හැබැයි දුබල භස්මයක් වෙන්න ඕන. ප්‍රබල අම්ලයක් හැබැයි දුබල භස්මයක්. එතකොට ඔතන එන උත්තර ටිකෙන් ඔයාට හලන්න පුළුවන් මොනවාද? උත්තර 1 සහ 3 කියන දෙක හලා ගන්න පුළුවන්. හරිද? මොකද 1 3 කියන දෙක හලා ගන්න පුළුවන්. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? 2 සහ 5. මොකද 4 කියන එකෙත් තියෙන්නේ ප්‍රබල භස්මයක් තමයි දාලා තියෙන්නේ. හරිද? ඉතුරු වෙන්නේ මොකද්ද? 2 සහ 5 කියන දෙක. ඒකෙන් දැන් මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. අපි මේවල ගන්නවනේ දර්ශක කියලා જાතිය. හරිද? අපි මේ ප්‍රතික්‍රියාවලට නැත්නම් ආම්ල භස්ම ප්‍රතික්‍රියාවලට අපි ගන්නවා දර්ශක කියලා જાතිය. ওই දර්ශකයෙන් අපි කරන්නේ මොකද්ද? ওই දර්ශකයකින් කරන්නේ මොකද්ද? එතකොට ওই දර්ශකයෙන් කරන්නේ ප්‍රතික්‍රියාවේ අන්තලක්ෂය. හරිද? ප්‍රතික්‍රියාවේ අන්තලක්ෂය කියන එක පහ වුණාද නැද්ද කියන එක තමයි අපි මෙතනින් බලන්නේ දර්ශකයක් දාලා. හරි. එතකොට දර්ශකයක් දැම්මට පස්සේ ওই දර්ශකයේ තියෙනවා මොකද්ද? pH පරාසයක් කියලා එකක්. දර්ශකයේ තියෙනවා pH පරාසයක් කියලා එකක්. හරිද? දර්ශකයේ තියෙනවා pH පරාසයක්. දැන් ඔක ෆිනොප්තලීන් වල නම් හරිද? ෆිනොප්තලීන් කියන එකාගේ pH පරාසය 8 නිකන් 8 10 වගේ තියෙන්නේ. හරිද? මෙතිල් ඔරෙන්ජ් කියන එක සාමාන්‍යයෙන් තියෙන්නේ 3 5 වගේ. හරිද? අපි කරන ප්‍රතික්‍රියාවේ හරිද? අපි කරන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍ර pH විචලන පරාසය තියෙනවනේ. ඒ කියන්නේ ප්‍රබල අම්ල ප්‍රබල භස්ම එකක නම් 3 11. ප්‍රබල අම්ල දුබල භස්ම එකක නම් 3 7. ප්‍රබල භස්ම දුබල අම්ල එකක නම් 7 11. ඔය වගේ තියෙනවනේ ශීඝ්‍ර pH විචලන පරාස. ඔන්න ඔය පරාසය ඇතුලේ තියෙන්න ඕන ඔයාගේ දර්ශකයේ pH පරාසය. මොකද්ද? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍ර pH විචලන පරාසය ඇතුලේ තියෙන්න ඕන ඔයාගේ දර්ශකයේ pH පරාසය. හරි. ඒ කියන්නේ දැන් අපි මෙතන ගත්තේ මොකද්ද? මෙන්න මේ කියන ප්‍රතික්‍රියාවනේ. එහෙනම් මෙන්න මේ ඇතුලේ තියෙන්න ඕන මේ සෙට් එක ඇතුලේ තියෙන්න ඕන ඔයාගේ දර්ශකයේ pH පරාසය. ඒතර දැන් මෙතන උත්තර අන්තිමට ඉතුරුනේ මොකද්ද? 2 සහ 5 කියන එකනේ. ඒකෙන් දෙවෙනි උත්තරය ගන්නකො. ඒකට දාලා තියෙන්නේ ෆිනොප්තලීන්. හරිද? ෆිනොප්තලීන් කියන එකාගේ හරිද? ෆිනොප්තලීන් කියන එකාගේ pH පරාසය තියෙන 8 10. 8 10 කියන්නේ මොකද්ද? මේ හතරත් උඩින් තමයි තියෙන්නේ උගේ pH පරාසය. මෙන්න මේ හරිය තමයි උගේ pH පරාසය තියෙන්නේ. ඒතකොට ඒ වගේ එකක් ගැලපෙන්නේ නැහැ මේ වගේ ප්‍රතික්‍රියාවකට. මොකද මේ අතර තියෙන එකක් තමයි අපි දාගන්න ඕන. ඒතකොට මේ අතර තියෙන එකට ගැලපෙන්නේ එක්ක මෙතිල් ඔරෙන්ජ් ගැලපෙනවා. හරි? එක්ක මෙතිල් ඔරෙන්ජ් ගැලපෙනවා. හැබැයි පස්වෙනි උත්තරේ දීලා තියෙන්නේ මෙතිල් රෙඩ් කියන එකාව. මෙතිල් රෙඩ් කියන එකාගේ එක ඒ කියන්නේ වා ඒකේ pH පරාසය දන්නේ නැතත් ඔයාලට මේ උත්තරේ ගන්න පුළුවන්. මොකද ෆිනොප්තලින් කියන එක වැරදි නිසා අවසානයේ ඉතුරු වෙන උත්තරේ 5. නමුත් මෙතිල් රෙඩ් කියන එක ඕනනම් මතක තියාගන්න 4 6 කියලා පරාසයක් තමයි උට තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙතන 4 ඉඳන් මෙතන 6 කියන පරාසය තමයි තියෙන්නේ. ඒතර බලන්න ඒක වැටෙනවා අර ප්‍රතික්‍රියාවේ ශීඝ්‍ර pH විචලන පරාසය කියන එකට ඒක අයිති වෙනවා. හරි. ඒතර ඒකට උත්තරේ ඒ ආකාරයට ගන්න පුළුවන්. right. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ එතකොට ඒකට උත්තරේ මොකක්ද දෙන්නේ? ආන්සර් එක
ආන්සර් එක 5. හරි ආන්සර් එක 5. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ 15 වෙනි ප්‍රශ්නෙට. හරිද? 15 වෙනි ප්‍රශ්නෙට පහත දී ඇති ප්‍රතික්‍රියා පටිපාටි වලින් කුමක් වුවත් හරිද? පහත දී ඇති ප්‍රතික්‍රියා පටිපාටි වලින් කුමක් වන්නේ කුමක් 1,2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන් කියන එක ලබා දෙනවද කියලා තමයි අහන්නේ. right. එතන මොකක්ද අහන්නේ? 1,2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන් කියන එක ලබා දෙන්නේ කවුද කියලා එක තමයි අහන්නේ. හරිද? එතකොට ප්‍රොපේන් නම් කාබන් 3ක් තියෙනවනේ. දැන් මේක අංකණය කරොත් 1 2 3 ඔය විදිහට නෙන්නේ. 1 2 ස්ථාන වලට බ්‍රෝමීන් සම්බන්ධය තියෙනවනේ. හරිද? 1 2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන් කිව්වහම ඉතුරු ටිකේ තියෙනවනේ හයිඩ්‍රජන්. මොනවද? ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන නැහැ. හරි. එතකොට ඒක අන්නේ ප්‍රතික්‍රියාව එහෙම නැත්නම් ඒ කියන ඵලය ලබා දෙන්න සුදුසු නොවන එක තමයි අහන්නේ. හරි. එතකොට සුදුසු නොවන එක බැලුවොත් එහෙනම් අපිට 15 වෙනි එකේ මං අදාළ උත්තරේටම යන්නම් කෙලින්ම. ඒ කියන්නේ වැරදි උත්තරේ. ඒකේ පළවෙනියට දීලා තියෙනවා CH4 මේ හතරවෙනි උත්තරේ ගැන කතා කරන්නේ. CH4 නෙමෙයි. CH3 C triple bond CH අන්න ඒකට දාගන්න ඕනේ වැඩිපුර Br2. හරිද? මේකට දාගන්න ඕනේ Br2. මේකට Br2 දාපු ගමන් මොකද වෙන්නේ? CH3 මෙතන CH මේ හැම එකටම Br සෙට් වෙනවා. මේකට Br සෙට් වෙනවා, මේකට Br සෙට් වෙනවා, මේ හැම එකටම Br සෙට් වෙනවා. හරි? ඔය විදිහට. එතකොට ඔය ආකාරයට ඔය ටික සෙට් වෙනවා. හරි? ඊට පස්සේ ඒකට දාගන්නවලු H2 ප්ලැටිනම්. ඔහොම දැම්මයි කියලා මුකුත් වෙන්නේ නැහැ මෙතන. හරි? එතකොට මෙතනින් අපිට හදාගන්න බෑ මේ කියන එකනව හදාගන්න විදියක් නැහැ. හරි? අනිත් ඒවාල හදාගන්න පුළුවන්. right? එතකොට 15ට උත්තරේ එන්නේ ඒ කියන්නේ හදාගන්න බැරි එකනේ අහන්නේ. එතකොට උත්තරේ එන්නේ 4. හරි? 15. ඊට පස්සේ අපි ගියොත් එහෙම 16 කියන එකට හරිද? අපි ගියොත් 16 කියන එකට. එතකොට 16 දීලා තියෙන්නේ මොකද්ද? ආයි චාලක රසායනයෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ. හරි? චාලක රසායනයෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ. මේක එක නෙමෙයි මම කීයද මම කිව්වේ 15 නේ. 16 ගැන කතා කරොත් එහෙම එනවන ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ ප්‍රතික්‍රියාව තමයි H2 gas ධන I2 gas ලබා දෙනවා 2යි HI gas. හරි. එතකොට ඒක පියවර දෙකක් ගැටදෙලු වෙන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ අපි මේ ලියන එකනේ අපි ඔය කියන්නේ. ඒ කියන්නේ මේක යන්ත්‍රණය ගත්තොත් එහෙම මේක ඇත්තටම වෙන්නේ කොහොමද කියන එක ගත්තොත් එහෙම ඕක ඇත්තටම ප්‍රතික්‍රියා දෙකක් විදියට වෙන්නේ. හරිද? මූලික ප්‍රතික්‍රියා දෙකකින් වෙන්නේ. මූලික ප්‍රතික්‍රියා දෙක තමයි. ඒක දැන් මූලික ප්‍රතික්‍රියා දෙකෙන් පියවර දෙකක් නේ ඔතන තියෙන්නේ. පියවර 1 තියෙනවා, පියවර 2 තියෙනවා. ඕකෙන් පළවෙනි එක වෙනවලු වේගය. නේ? එහෙමනේ කියන්නේ. ඔව්. හරි. වේගයෙන් සිදුවන එකක් තියෙනවලු. වේගයෙන් සිදුවන සමතුලිත එකක් තියෙනවා. වේගයෙන් සහ සමතුලිත ප්‍රතික්‍රියාව. ඊට පස්සේ ඒකට වැඩක් නැහැ එතෙන්ට. ඊට පස්සේ ඊළඟ එක මොකද්ද? ඒක සෙමෙන් වෙන්නේ. හරි. ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා වේගයෙන් වෙන එක, අනිත් එක සෙමෙන් සිද්ධ වෙන එක. එතකොට ওই ප්‍රතික්‍රියා දෙක ගත්තොත් එහෙම හරි අපිට සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියාව සඳහා වේග නියමයක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේක සඳහා වේග නියමයක් කියලා එකක් ඔයාලට දීලා තියෙනවා. R සමානයි k වාරයක් k dash වාරයක් H2 gas සහ I gas වල වර්ගය. හරි. ඔන්න ඔහොම එකක්. ඒ කියන්නේ දැන් මෙතන මොකද්ද අපි දැන් වේග ප්‍රකාශනයන් ලියන්නේ කොහමද? වේගය සමානයි ඒකේ ශීඝ්‍රතා නියතය සහ ඒවල තියෙන සාන්ද්‍රණය. ඒ කියන්නේ ප්‍රතික්‍රියකවල ආරම්භක සාන්ද්‍රණ. ওই විදිහටනේ අපි ඔක ලියන්නේ වේග ප්‍රකාශනය.
එහෙනම් මේකේ මේ තියෙන්නේ මේ කියන්නේ මේ දෙවෙනි ප්‍රතික්‍රියාව කියන එකේ තියෙන ප්‍රතික්‍රියක තමයි ඔය තියෙන්නේ. මොනවද තියෙන ප්‍රතික්‍රියක? H2 කියලා එකක් ඉන්නවා. සහ I gas කියලා එකක් ඉන්නවා. මේකේ වර්ගය අරන් තියෙන්නේ ඒ වගේ 2යි I gas කියලා එකක් ඇති. හරි? 2යි I gas කියලා එකක් ඇති. එතකොට ඕකෙන් තමයි අවසානයේ ලැබෙන්න ඕන මොකද්ද? අපේ අවසාන ඵලය, ඒ කියන්නේ අවසාන ප්‍රතික්‍රියාවනේ මේ තියෙන්නේ. අවසාන ඵලය ලැබෙන්න ඕන මොකද්ද? HI කියන එක. හරි? HI කියන එක. එතකොට මේකේ H දෙකක් තියෙනවා, I දෙකක් තියෙන නිසා මෙතන වෙනවා 2යි HI gas කියලා. හරි? එතකොට මේක මේ විදිය නම් මේකට කලින් තියෙන ප්‍රතික්‍රියාව, හරිද? මේකට කලින් තියෙන ප්‍රතික්‍රියාව වෙන්න ඕන මොකද්ද? දැන් අවසාන ප්‍රතික්‍රියාව වෙන්න ඕන HI කියලා එකක්. ඒක තියෙනවා මෙතන. හරිද? අවසාන ප්‍රතික්‍රියාවේ මේ දෙන අවසාන ප්‍රතික්‍රියාව මේකනේ. අවසාන ප්‍රතික්‍රියාවේ H2 කියලා එකක් තියෙන්න ඕනේ. ඒකක් තියෙනවා. හැබැයි මේ මැද්දේ යන්ත්‍රණයේ තියෙන 2යි I gas කියන එක තියනවාද මේ අවසාන ප්‍රතික්‍රියාවේ? නැහැනේ. අවසාන ප්‍රතික්‍රියාවේ එහෙම එකක් නැහැ. තේරුණා? ඒ කියන්නේ එහෙනම් මේ මැද්දේ තියෙන, ඒ කියන්නේ මෙතන තියෙන එක ඊට කලින් ප්‍රතික්‍රියාවේ හැදිච්ච ඵලයක් වෙන්න ඕන. හැබැයි ඒ ඵලය ඊළඟ ප්‍රතික්‍රියාවේදී H2 සමග ප්‍රතික්‍රියාවෙන් ඒක ආයි නැති වෙලා ගිහිල්ලා අවසාන අදාළ ඵලය ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ වෙන විදියකට කිව්වොත් එහෙම මෙතන වෙලා තියෙන ප්‍රතික්‍රියාව මොකක්ද? හරිද? මෙන්න මේ කියන එක තියෙන I gas දෙකක් හැදෙන ප්‍රතික්‍රියාවක් කලින් වෙන්න ඕන. හරිද? පැහැදිලි? දැන් මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරද්දි මොකද වෙන්නේ? මුගේ 2යි I gas එකට මුගේ I gas එකක් කැපිලා ගිහිල්ලා අවසානයේ ඉතුරු වෙන්නේ මූ සහ තව එකෙක් ඉතුරු වෙන්න ඕන. හරිද? ඒ කියන්නේ මෙන්න මේ කියන එකත් ඉන්න බයි ඕකේ. එහෙනම් මෙතෙන්ට එන්න ඕන කවුද? I2 gas කියන එක. හරිද? ආයි මෙතන කියනවා මේක සමතුලිත ප්‍රතික්‍රියාවලු. ඒ නිසා මම මේක දාගන්න ඕන. ඔන්න ඔය වගේ එකක් තමයි දාගන්න ඕන. පැහැදිලි? එතකොට මේ දෙක එකතු කරද්දි මොකද වෙන්නේ? I2 කියන එක එනවා මේ පැත්තට. මේ දෙක කැපිලා ගිහිල්ලා අවසානයේ එන්නේ H2 සහ 2යි HI කියලා. හරිද? එතකොට ඔයාගෙන් අහන්නේ මොකද්ද? සම්පූර්ණ ප්‍රතික්‍රියාවේ වේග නියමය තමයි ඔයාගෙන් අහන්නේ. සම්පූර්ණ ප්‍රතික්‍රියාවේ වේග නියමය. දැන් එතකොට සම්පූර්ණ ප්‍රතික්‍රියාවේ වේග නියමය අහනව නම් ඔයා මුලින්ම බලන්න ඕන මොකද්ද? මේකෙන් සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියාව මොකද්ද කියන එක. හරිද? මේ දෙන්නගෙන් සෙමෙන් සිදුවන පියවර මොකද්ද කියන එක. හරිද? එතකොට මේකෙන් සෙමෙන් සිදුවෙන්නේ මොකද්ද? මෙන්න මේ කියන එක නානේ. එතකොට සෙමෙන් සිදුවන පියවර තමයි. එතකොට පියවර දෙක කියන එක. එහෙනම් ඒ වෙනකන් තියෙන ප්‍රතික්‍රියක සියල්ලන්ගේම, හරිද? ප්‍රතික්‍රියක සියල්ලන්ගේම සාන්ද්‍රණ කියන එක ඔයාගේ වේග ප්‍රකාශනයට ඔයා ඇතුළත් කරන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? දැන් මේ වෙනකන් තියෙන ප්‍රතික්‍රියාව මොකද්ද? පළවෙනි ප්‍රතික්‍රියාව තමයි I2 gas කියන එකෙන් 2යි I gas හැදෙන මොකද්ද වේගයෙන් සිදුවන එක. හැබැයි සෙමෙන් සිදුවන එක වෙන්නේ ඊට පස්සේනේ. ඒ කියන්නේ H2 gas දන 2යි I gas වලින් ලැබෙන 2යි HI gas කියන එක ඊළඟට වෙන්නේ. එතකොට මේක තමයි සෙමෙන් සිදුවෙන එක. එහෙනම් ඔයා මේ වෙනකන් තියෙන සීලම ප්‍රතික්‍රියා ටික එකතු කරගන්න ඕන. ඒ කියන්නේ මෙතන 1 කියන එකයි මෙතන 2 කියන එකයි දෙකම එකතු කරන්න ඕන. එකතු කරද්දී අර මම කලින් කිව්ව විදිහට මේකට මේක කැපෙනවා. ඒතර ඔයාට එන්නේ මොකද්ද? H2 gas ධන I2 gas වලින් ලැබෙනවා 2යි HI gas කියලා. ඒතර ඔයාගේ වේග ප්‍රකාශනයට ඔයා දාන්න ඕන මෙන්න මේ දෙන්න. හරිද? ඒ වෙනකන් තියෙන සියලුම ඒවා ටික එකතු කරලා තමයි දාන්නේ ඔයාගේ වේග ප්‍රකාශනයට. H2 gas හා I2 gas කියන දෙන්නම එනවා ඔයාගේ වේග ප්‍රකාශනයට. එතකොට ඒකට අදාළ උත්තරය මොකද්ද? 16ට එන උත්තරය 1. හරිද? 16ට උත්තරය 1. ඊට පස්සේ 17ට ගියොත් එහෙම 17 දීලා තියෙන්නේ මොකද්ද? KSP වලට අදාළ ප්‍රශ්නයක්. AGBR හා AGI කියලා දෙන්නෙක් ඉන්නවා. හරිද? එතකොට මොකද්ද අපිට කියන්නේ? 17 කියන එකේ AGBR ඉන්නවා, AGI කියලා එකක් ඉන්නවා. ඕකෙන් AGBR කියන එකාගේ පාට ඇවිල්ලා ලා කහ. මු ඇවිල්ලා ලා කහ. හරිද? AGI කියන එක ආවිල්ලා කහ. හරි? AGI කියන එක කහ.
ඊට පස්සේ අපි ගන්නෙ මොකද්ද? අපි ගන්නවා NaI කියන ද්‍රාවණයක් තියෙනවා අපි ගාව. ඒ ද්‍රාවණේ අපි NaI කියන එක දිය කරලා තියෙනවා. හරිද? ඒතර ඌ ඇවිල්ලා අවක්ෂේපයක් නෙවෙයි. ඌ ඇවිල්ලා හොඳට දිය වෙන ද්‍රාවණයක්. ඒකට අපි එකතු කරනවා AgBr. හරි AgBr කියන්නේ solid එකක්. එහෙනම් අපි කැට විදියට මේකට එකතු කරනවා. හරිද? solid එකක් එකතු කරගෙන යනවා. අපිට නිරීක්ෂණයක් ලැබෙනවා. අපිට ලැබෙන නිරීක්ෂණය තමයි මොකද්ද? වර්ණය කහ පැහැති වුණාලු. වර්ණය කහ පැහැති වුණාලු. හරි? AgBr solid එක දැම්මම පස්සේ එහි වර්ණය කහ පැහැති විය. පැහැදිලි? එතකොට දැන් මේ එකතු කරන එකාගේ පාට මොකද්ද? එකතු කරන එක මොකද්ද? AgBr නේ උගවිලා ලා කහ. හරි? ලා කහ එක මේකට එකතු කරලා කැලැත්තුවට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? ලා කහයි ඉඳන් කහ පාටට මේකේ පාට වෙනස් වෙලා තියෙනවා. හරිද? එහෙනම් ඒකේ මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන Ag කහ වෙන්නේ තියෙන්නේ AgI නේ. එහෙනම් AgI කියලා එකක් හැදිලා තියෙනවා. නේ? ඒතර පළවෙනි එක තමයි AgI කියලා එකක් හැදෙන්න ඕන. ඒතර AgI එකක් හැදෙන්න කොහමද? දෙක. අපි දාන්නේ මේකට AgBr. එම AgBr NaI සමග ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කළා වාට ලබා දෙනවා AgI. හරි? ධන Br minus. හරි? sorry NaBr. හරි? ඒතර මේක තමයි දෙවෙනි සීන් එක. එතකොට මොකද්ද මෙතන වෙන්නේ? NaI එක ඒ දාන AgBr ප්‍රතික්‍රියා කරද්දී මේක තියෙන NaI වැය වෙනවා. හරිද? NaI වැය වෙද්දී මොකද වෙන්නේ? NaI වල සාන්ද්‍රණය NN අඩු වෙනවා. හරිද? NaI වල සාන්ද්‍රණය NN අඩු වෙනවා. එතකොට ඕකේ තියෙන ඒ වලින් පළවෙනි එක හරි. හරිද? ওই විදිහට තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. ඊට පස්සේ දැන් අවසාන يعني හතරවෙනි එකට තියෙන එක I- වල සාන්ද්‍රණය අඩු වෙන්න ඕන නේ. මේකේ I- වල සාන්ද්‍රණය NN අඩු වෙන්න ඕන. හරි? AgBr දාදී I- වල සාන්ද්‍රණය NN අඩු වෙනවා. හරිද? දැන් AgBr කියන්නේ අවක්ෂේපයක්. AgI කියන්නේ අවක්ෂේපයක්. හරි? දෙන්නම අවක්ෂේපනේ. එතකොට අපි මේකට AgBr ඒ කියන්නේ ලා කහ පාට අවක්ෂේපය දැම්මම දාලා කැලතුවට පස්සේ අපේ මේ කහ පාට කන්වර්ට් වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් දෙන්නම අවක්ෂේප. හරිද? එහෙනම් දැන් දෙන්නම හැදෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ ලා කහ කියන එක හැදෙන්න පුළුවන්, කහ පාට කියන එක හැදෙන්න පුළුවන්. දැන් මෙතන වැඩේ තියෙන ලා කහ කියන එක ලා කහ පාට එක සම්පූර්ණයෙන්ම කහ පාටට කන්වර්ට් වෙලා තියෙනවා. කියන්නේ මොකද? AgBr කියන එක AgI බවට සම්පූර්ණයෙන්ම කන්වර්ට් වෙලා තියෙනවා. පැහැදිලි? එතකොට ඒකේ තේරුම මොකද්ද? දෙන්නම අවක්ෂේප මේකෙන් අවක්ෂේප වීමේ හැකියාව වැඩි වෙන්න ඕන කාගේද? ඒ කියන්නේ උන් දෙන්නම ඉද්දි අවක්ෂේපය හදන්න වැඩිපුර chance එකක්. එහෙම නැත්නම් වැඩිපුර හැකියාවක් තියෙන කාටද? chance එක නෙවෙයි හැකියාවක් තියෙන කාටද? AgI කියන එක්කෙනාට. ඒ නිසා තමයි මුන් දෙන්නම ඉද්දි හරිද? හරිද? AgBr කියන්නේ මේකට දැම්මම පස්සේ කහ පාට වුණා කියන්නේ එහෙනම් අවක්ෂේප වීමේ හැකියාව වැඩි කාගේද? AgI කියන එකාගේ. හරිද? එතකොට අවක්ෂේප වීමේ හැකියාව වැඩි. හැකියාව වැඩි කාගේද? AgI ගේ. අවක්ෂේප වීමේ හැකියාව වැඩි වෙන්නේ KSP අගය අඩු වෙනවනම්. හරිද? KSP අගය අඩු වෙද්දී අවක්ෂේප වීමේ හැකියාව වැඩි. හරිද? එතකොට මෙතන KSP අගය අතින් ගත් කල AgI කියන එකාගේ KSP අගය අඩු වෙන්න ඕන AgBr ගේ KSP එකට වඩා. හරි? එතකොට AgBr වල KSP එක වැඩි වෙන්න ඕන කියන එක උත්තරේ 2. එතකොට 1 හරි 2 හරි සහ 4 වෙනි උත්තරේ හරි. එතකොට ඒ අනුව වාට එන උත්තරේ තමයි මොකද්ද? 17ට උත්තරේ 3. හරි? 17 වෙනි උත්තරේ 3. ඊට පස්සේ කාමර උෂ්ණත්වයේදී බේකරියක් තුළ බේකරියක් නෙවෙයි බීකරයක් තුළ හරිද? කාමර උෂ්ණත්වයේදී බීකරයක් තුළ කාමර උෂ්ණත්වයේදී බීකරයක් තුළ තබා ඇති ජලය කුඩා සාම්පලයක් පැය 6කට පසුව සම්පූර්ණයෙන්ම වාෂ්පීකරණය වී ඇති බව සොයා ගන්නා ලදී. හරිද? ඔන්න 18 වෙනි ප්‍රශ්නේ.
බීකරයක් තුල තියෙනවලු ජල සාම්පලයක්. පැය 6කට පස්සේ බැලුවට පස්සේ ඕක සම්පූර්ණයෙන්ම වාෂ්පීකරණය වෙලා. හරිද? සම්පූර්ණයෙන්ම වාෂ්පීකරණය වෙලා. ජල සාම්පලයට අදාළ මෙම ක්‍රියාවලිය සඳහා පහත දැක්වෙන කුමන විස්තර නිවැරදි වේද කියලා තමයි අහන්නේ. හරිද? ජල සාම්පලයට අදාළ. එතකොට දැන් මේක පැය 6කට පස්සේ සම්පූර්ණයෙන්ම මේක ඒ කියන්නේ වාෂ්පීකරණය සම්පූර්ණයෙන්ම ඉවරයි. වාෂ්පීකරණය වෙලා ඉවරයි සම්පූර්ණයෙන්ම පැය 6කට පස්සේ. ඒ කියන්නේ මොකද්ද? මේ වාෂ්පීකරණය ඒ කියන්නේ ජලයේ ලික්විඩ් එක වාෂ්පීකරණය කියන්නේ ජලයේ ගෑස් එක වෙන එකනේ. ඔය ප්‍රතික්‍රියාව නිකම්ම වෙන ප්‍රතික්‍රියාවක්. කවුරුවත් මේක රත් කරේ නැහැනේ. කාම උෂ්ණත්වයේදී නිකම් මේක ප්‍රතික්‍රියාව සිද්ධ වුණා. ඒ කියන්නේ මේක නිකම්ම වෙන ප්‍රතික්‍රියාවක්. කවුරුවත් කරන්න ඕනේ නැහැ. මේ ප්‍රතික්‍රියාවලට අපි කියනවා මොනවාද? ස්වයං සිද්ධ ප්‍රතික්‍රියා කියලා. නිකම්ම සිද්ධ කරගන්න. හරිද? එයා ස්වයංම වැඩේ කරගන්න. හරිද? එතකොට ස්වයං සිද්ධ නිසා ස්වයං සිද්ධ ප්‍රතික්‍රියාවන් නිසා එයාගේ ඩෙල්ටා G එක මයිනස් අගයක් වෙන්න ඕන. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් බිඳුවට වඩා අඩු වෙන්න ඕන. ඩෙල්ටා G එක බිඳුවට වඩා අඩු වෙන්න ඕන. එතකොට ඩෙල්ටා G එක බිඳුවට වඩා අඩු උත්තර තියෙන්නේ මෙතන යට 3 විතරයි. 3යි 4යි 5යි කියන උත්තර 3 විතරයි. හරිද? ඒකෙන් ඊට පස්සේ අනිත් එක මොකද්ද? අපිට දාගන්න පුළුවන් අර මේ තුන සම්බන්ධ වෙන ඒක දැන් ඔතන දීලා තියෙන උත්තර බලනකොට ඩෙල්ටා H එකයි ඩෙල්ටා S එකයි ඩෙල්ටා G එකයි තියෙන්නේ. ඔය තුන සම්බන්ධ වෙන තියෙනවනේ අපේ ප්‍රකාශනය. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. හරිද? එතකොට ඩෙල්ටා G එක අපි දන්නවා ස්වයං සිද්ධ නිසා මෙයා ඍණ ගාණක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් බිඳුවට වඩා අඩු වෙන්න ඕනේ. හරි? මේ ප්‍රතික්‍රියාව උනේ කාම උෂ්ණත්වයේදීනේ. නේ? කාම උෂ්ණත්වයේදීනේ. මේක උනේ room temperature එකේදී RT. හරිද? මේක අපි සෙල්සියස් 100ට රත් කරාමත් හරිද? අපි සෙල්සියස් 100ට වතුර රත් කරාමත් ඔය වාෂ්පීකරණය වෙනවා. හරිද? වාෂ්පීකරණය නොවී තියෙන්නේ නැහනේ. පැහැදිලි? ඒ කියන්නේ මොකද්ද? ඕක රත් කරාමත් ඔය ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕන. හරිද? රත් කරාම ඇත්තටම මීට ඉක්මනට මේ ප්‍රතික්‍රියාව වෙනවා. දැන් මේ පැය 6ක් ගියානේ ඔය සාම්පලය වාෂ්ප වෙන්න. 100ට රත් කරායින් පස්සේ ඕක ඉක්මනට වාෂ්ප වෙනවා. විනාඩි ගාණෙන් වාෂ්ප වෙලා ඉවර වෙනවා. හරිද? ඒ කියන්නේ මොකද්ද? කාම උෂ්ණත්වයට වඩා සෙල්සියස් 100 දී නැත්නම් ඉහළ උෂ්ණත්වයේදී මේකේ වාෂ්පීකරණය වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවේ වීමේ හැකියාව වැඩි වෙන්න ඕන. එහෙම වෙන්න නම් දැන් ඉහළ උෂ්ණත්වයේදී අපි T එක වැඩි කරනවානේ. ඉහළ උෂ්ණත්වයේදී අපි T එක වැඩි කරනවා. හරිද? එතකොට ඔයාට තේරෙනව නේද මෙතන ඍණාපුරක් තියෙන නිසා මේ අවසාන පදේ එන්නේ ඍණාගයක්. හරි? අවසාන පදේ එන්නේ ඍණාගයක්. හරි? T එක වැඩි කරද්දී මේ මුළු එක ඍණ තියාගන්න අවශ්‍යයි. මොකද ඩෙල්ටා G එක ඍණ වෙන්න ඕන නිසා. මොකද සංසිද්ධ ප්‍රතික්‍රියාව නිසා. මොකද ප්‍රතික්‍රියාව දිගටම සිද්ධ වෙන නිසා. හරිද? එතකොට මෙතෙන්දී ඩෙල්ටා S අගයට ලැබිය යුතු අගය ඇවිල්ලා ධන අගයක් විය යුතුයි. හරිද? මොකද උෂ්ණත්වය කවදාකවත් ඍණ වෙන්න විදියක් නැහැ. මොකද අපි මේක ගන්නේ කෙල්ලින් වලින් නිසා. මේක ධන අගයක්. ඒක වැඩි කිරීම මෙයා ධන අගයක්. එතකොට මුළු එක ධන අගයක් එන්නේ. මෙතන ඍණාගය මේ ඍණ කියලා ලකුණක් තියෙන නිසා මේ අගය සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගිහලා ඍණ වෙනවා. ඒ ඍණ පදය තමයි මෙතෙන්ට එන්න ඕන. හරි? ඒ ඍණ පදය තමයි මෙතෙන්ට එන්න ඕන. එහෙනම් ඩෙල්ටා S එක එන්න ඕන අනිවාර්යයෙන්ම ධනාගයක්. හරි? එතකොට ඩෙල්ටා S එකට වාට ධනාගයක් එහෙම නැත්නම් බිඳුවට වඩා වැඩි වෙයි යුතුයි. හරිද? එතකොට දැන් උත්තර තිබ්බේ අපිට 3 4 5 කියන එක 3 4 5න් බිඳුවට වඩා වැඩි ඩෙල්ටා S අගයක් තියෙන කාටද? 4 වෙනි උත්තරයට විතරයි. හරිද? 18 වෙනි එකේ 4 වෙනි උත්තරයට විතරයි බිඳුවට වඩා වැඩි මේකක් තියෙන්නේ. එහෙනම් මේකේ උත්තරය එන්න ඕන. ආන්සර් එක 4. හරි. එතකොට ඒකේ ඩෙල්ටා H අගය කියන එක ඔයා අතන ගණන් ගන්න ඕනේ නැහැ. මොකද ඩෙල්ටා H එක ධනාගයක් වුණත් මේ පදයේ ඍණ නිසා ඔයාට ඒක ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් මෙයා ඩෙල්ටා H එක ධන. හරිද? මෙයා ඍණ. හරි? මෙයා ඍණ. හැබැයි මුගේ විශාලත්වය වැඩි නම් ඍණ ගතිය මෙතනින් අපි වැඩි කළා මේක සම්පූර්ණ එක ඍණ කරන්න පුළුවන්. හරිද? එතන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැත්තේ මූ විශාල වෙලා මූ පොඩි වුණොත් තමයි. මොකද එතකොට ධන ගතිය ඉස්මතු වෙනවා. හරිද? දැන් මෙතන එහෙම එකක් වෙන්න විදියක් නැහැ. මොකද කාම උෂ්ණත්වයේදී මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. සෙල්සියස් 100ට එහෙම නැත්නම් ඊට වඩා ඉහළ උෂ්ණත්වයට රත් කරලා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන නිසා.
හරි. ඊට පස්සේ අපි යන් 19 වෙනි MCQ එකට. හරිද? 19 වෙනි MCQ එකට. ඒතකොට 19 වෙනි MCQ එකේ තියෙන්නේ D ගොනුවට අදාළ මූලද්‍රව්‍ය පිළිබඳ වැරදි එකක් තමයි ආයි අහන්නේ. හරිද? වැරදි එකක් තමයි අහන්නේ. එතකොට ඒකෙත් මම අවශ්‍ය උත්තරේ විතරක් ලියනවා. මොකද්ද ඔගේ හතරවෙනි උත්තරේ තියෙනවා සිංක් ක්ලෝරයිඩ් කියන එකට අපි තනුක NaOH එකතු කරාම එයාලා කියනවා මේකෙන් අවක්ෂේපයක් ලැබෙනවලු. ඔව් අවක්ෂේපයක් ලැබෙනවා. මොකද්ද? සිංක් හයිඩ්‍රොක්සයිඩ් කියලා එකක් ලැබෙනවා. හරි ඒක අපි පිළිගන්නවා. ඒත් එක්ක මෙතන හැදෙනවා NaCl කියලා එකකුත් හැදෙනවා. හරි. NaCl කියලා එකකුත් හැදෙනවා. හරිද? එතන මේ අවක්ෂේපයක් හැදෙනවා. මේකට මේ ඒ කියන්නේ හතරවෙනි උත්තරේ කියන්නේ මොකද්ද? මෙන්න මේකට HCl දැම්මට පස්සේ මේ ලැබෙන එකට HCl දැම්මට පස්සේ ඌව දිය වෙන්නේ නැතිලු. හරිද? සිංක් හයිඩ්‍රොක්සයිඩ් කියන එකට HCl දැම්මට පස්සේ ඔතන දියවීමක් වෙන්නේ නැතිලු. හරිද? එහෙම නෙවෙයි මෙතන දියවීමක් වෙනවා. මෙතන සිංක් ක්ලෝරයිඩ් කියන එක හදලා ආයි 2H2O හදමින් මේක දිය වෙනවා. හරි? ඒතර 19 වෙනි එකේ වැරදි උත්තරේ 4 අපෙන් අහන්නේ වැරදි එක. ඒතකොට ආන්සර් එක ඇවිල්ලා 4. හරි. ඊට පස්සේ අපි යම් 20ට. හරිද? 20 තියෙනවා පහත දැක්වෙන ප්‍රතික්‍රියාව සලකන්න කියලා ඔයාලට ටිකක් ලොකු සංයෝගයක් දීලා තියෙනවා. ඒ සංයෝගයට ඔයාලට දාලා තියෙනවා මොනවාද? PCC. PCC එක්ක තව කාබනික සංයෝගයක් දාලා තියෙනවා. මෙතනින් වැදගත් එක කවුද? PCC. හරිද? දැන් PCC කියන එක එතකොට 20 වෙනි එක ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට ඒක දීලා තියෙනවා පහත් දැක්කන ප්‍රතික්‍රියාව සලකන්න. එතකොට සංයෝගයක් දීලා තියෙනවා. ඒකට PCC දාලා තියෙනවා. හරිද? එතකොට මේ සංයෝගය තියෙන්නේ මෙන්න මේක. මෙතන CH3 මෙතන CH මෙතන OH මෙතන CH2 OH හරිද? ඔය විදිහට එන්නේ. එතකොට ඕකේ හරි මෙන්න මේකට අපි දාගෙන තියෙනවා මොනවාද? PCC. PCC දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න මෙතන තියෙනවානේ OH සහ H එක. ඕක ඔක්සිකරණය වෙනවා. හරිද? මෙතන තියෙනවානේ OH එකක් සහ මේකට සම්බන්ධ වෙලා H එක. ඒකත් ඔක්සිකරණය වෙනවා. හරිද? ඒ කියන්නේ පොදුවේ අපි පොඩ්ඩක් කතා කරත් එහෙනම් PCC හමුවේ ඔක්සිකරණය වෙන්නේ කවුද? කාබොනිල් PCC හමුවේ ඔක්සිකරණය වෙන්නේ කවුද? ඇල්කොහොල්. හරි ඇල්කොහොල්. ඇල්කොහොල කාබවටද ඔක්සිකරණය වෙන්නේ? එක්කෝ ඇල්ඩිහයිඩ් එහෙම නැත්නම් කීටෝන. එක්කෝ ඇල්ඩිහයිඩ් එහෙම නැත්නම් කීටෝන. හරි. දැන් මෙතන තියෙන සංසිද්ධිය බැලුවට පස්සේ දැන් මේව මොනවත් වෙන්නේ නැහැ නේ. එතකොට ඒ වල මොනවත් වෙනසක් තියෙන විදියක් නැහැ. හරි. මෙතෙන්ට එන්නේ CH3 මෙතෙන්ට එනවා C මෙතන දැන් ඒක කීටෝනයක් බවට පත් වෙනවා. මොකද ඒක තියෙන්නේ කොනක නෙවෙයි මැද්දක නිසා ඒක කීටෝනයක් වෙනවා. මෙතන CH2 නෙවෙයි COH. හරිද? ඒ කියන්නේ මෙතනින් ඇල්ඩිහයිඩ් මෙතනින් කීටෝන කාණ්ඩයක් එනවා. මෙතනින් ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් එනවා. හරිද? එතකොට උත්තරේ එන්න ඕන 4. හරිද? ඒකට දාලා උත්තරේ 4. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් 21 වෙනි MCQ එකට ආයි තාප රසායනයේ ප්‍රශ්නයක් දීලා තියෙන්නේ Hg කියන්නේ මොකද්ද? මර්කරි. ඒතර මර්කරි වල සොලිඩ් එකක් තමයි දීලා තියෙන්නේ. මර්කරි වල සොලිඩ් එක මර්කරි ලික්විඩ්. හරිද? ඒ කියන්නේ ඒක ද්‍රවය බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි ඔකට කියන්නේ මොකද්ද? සොලිඩ් එක ලික්විඩ් වෙනවා නම් අපි ඔකට කියන්නේ මොකද්ද? විලයනය. හරිද? ඒතර මර්කරි වල විලයන ප්‍රතික්‍රියාව තමයි මෙතන දීලා තියෙන්නේ. ඒකට දාල ඩෙල්ටා H එක 2.4 කිලෝජූල් මවුලයට කියලා තමයි දීලා තියෙන්නේ. Hg හි සාමාන්‍ය හිමාංකය හරිද? හිමාංකය නේ. හිමාංකය කියන්නේ මොකද්ද? අර ඝනයක් ද්‍රව වෙන උෂ්ණත්වයනේ. හරිද? කියන්නේ ද්‍රවාංකය. හිමාංකය කියන්නේ හිමාංකය කියලා කියන්නේ ද්‍රවයක් ඝන වෙන උෂ්ණත්වය. හරිද? ඕක අනිත් පැත්තට ගන්න පුළුවන් ඝනය ද්‍රව වෙන උෂ්ණත්වයට කියනවා ද්‍රවාංකය කියලා. හරි? ද්‍රවාංකය හිමාංකය ඔය දෙක එහෙම යන්නේ. ඒ දෙකම එක වගේ තමයි. එකම වගේ එන්නේ. ඍණ 38 සෙල්සියස් ලෙස දී ඇති නම් සාමාන්‍ය හිමාංකයේදී
Hg වල 47ක් ඝනීභවණය වීමේදී සිදුවන එන්ට්‍රොපි වෙනස තමයි අහන්නේ. හරිද? එතකොට මේක නැවතත් තාප රසායනයට අදාළ එකක්. හරි? එතකොට අපි දන්නවා මේකෙදි වෙන්නේ මොකද්ද? Hg solid එක Hg liquid එක වෙනවා. හරිද? එතකොට මේ උෂ්ණත්වයේදී මේක සිද්ධ වෙන්න නම්, ඒ කියන්නේ මේක නිකම්ම වෙන්න නම් ඔයාගේ ඩෙල්ටා G යගේ සමානයි බිඳුවක් වෙන්න ඕනේ. නිකම්ම මේ ප්‍රතික්‍රියාව වෙන්න නම්. හරි? එතකොට ඩෙල්ටා G යගේ බිඳුවක් වෙන්න නම් අපි ලියා ගන්න ඕන ඒකට දාලා ප්‍රතික්‍රියාව ඩෙල්ටා H T ඩෙල්ටා S සීන් එක දා ගන්න ඕන. හරිද? ඩෙල්ටා G යගේ බිඳුවක් නම් ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S කියන එකෙන් ඔයාට ගන්න පුළුවන් T ඩෙල්ටා S කියන එක සමානයි ඩෙල්ටා H කියලා. හරි? එතකොට මේකේ T එක කීයද ඇවිල්ලා තියෙන්නේ? T එක මෙතන තියෙන ඍණ 38යි සෙල්සියස් නේ. එතකොට ඔයා මේක කෙල්වින් කරගන්නවා මොකද කරන්නේ? 273 එකතු කරන්න ඕන. එතකොට මේක 273ක් එකතු කරන්න ඕන කීයටද? ඍණ 38ට. එතකොට වැරදිලා මේක 38ට එකතු කරගන්න එපා. එතකොට වැරදි උත්තරයක් එන්නේ. මෙතන අඩු කරලා පස්සේ වාට එන්න ඕන 235යි නේ. 235යි සෙල්සියස් නෙමෙයි කෙල්වින් කියලා තමයි එන්නේ. හරි. එතකොට ඒක තමයි ඔයා ගණන් මෙතෙන්ට ආදේශ කරන්න. හරිද? ඒක තමයි මෙතෙන්ට ආදේශ වෙන්න ඕන. හරි. එතකොට එහෙම ආදේශ කරොත් එහෙම ආට ගන්න පුළුවන් T එක 235යි ඩෙල්ටා S එක තමයි අපෙන් අහන්නේ. H එක ඔයාට දීලා තියෙනවා 2.4යි කිලෝ ජූල් මවුලයට. හරිද? මවුලයට කිලෝ ජූල් වලින් තමයි දීලා තියෙන්නේ. හැබැයි අපිට කිලෝ ජූල් නෙවෙයි මෙතනට ඩෙල්ටා S එකෙන් ජූල් වලින් නිසා අපි මේක 13න් වැඩි කරගන්න. හරිද? අනිත් වැදගත් දේ තමයි මවුලයටනේ දීලා තියෙන්නේ. එතකොට මෙතන දීලා තියෙන අපිට ස්කන්ධයක් දීලා තියෙන්නේ. ස්කන්ධය 47යි කියලා දීලා තියෙන්නේ. 47 කියන එක බෙදා ගන්න ඕන මෙයාගේ තියෙන මහා M එකෙන්. ඒ කියන්නේ මොකද්ද? මෞලික ස්කන්ධය. හරිද? එහෙම නැත්නම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය. එහෙන් බෙදාගත්තට පස්සේ ඔයාට ඩෙල්ටා S එක ගන්න පුළුවන්. ඔයාට එන්නේ 2.4යි බිඳුවයි කියලා තමයි එන්නේ. හරිද? 2.4යි බිඳුවයි ජූල් මවුලයට කෙල්විනයට. හරි? ඊට පස්සේ දැන් වැඩේ තියෙන්නේ මෙතන 2.4 වෙන උත්තර දෙකක් තියෙනවා. දෙකේ උත්තරේ තියෙන 2.4යි 4 තියෙන්නේ 2.4යි. එතකොට දෙකේ තියෙන එක ධන 2.4යි මේක ඍණ 2.4යි. එතකොට ඒකට ඔයාගේ පොඩ්ඩක් දාන්න ඕන තර්කයක් මොකද්ද? දැන් ওই ප්‍රතික්‍රියාවේ මොකද්ද වෙන්නේ? මෙයා සොලිඩ් එකක් මෙයා ලික්විඩ් එකක්. හරිද? ඩෙල්ටා H කියන්නේ ඩෙල්ටා S කියන්නේ මොකද්ද? එන්ට්‍රොපියනේ. එන්ට්‍රොපිය කියන එක මොකද්ද? අහඹුතාවය පිළිබඳ මිනුම. හරිද? ඒ කියන්නේ පද්ධතියක අහඹුතාවය වැඩි වෙද්දි මොකද්ද වෙන්නේ? ඩෙල්ටා S අගේ වැඩි වෙනවා. පද්ධතියක අහඹුතාවය අඩු වෙද්දි මොකද්ද වෙන්නේ? ඩෙල්ටා S අගේ අඩු වෙනවා. දැන් මෙතන සොලිඩ් එක කියන එකට වඩා ලික්විඩ් කියන එකේ අහඹුතාවය වැඩි. එහෙනම් මෙතන ඩෙල්ටා S අගය වැඩි අගයක් බවට පත් වෙන්න ඕන. එතකොට මෙතන ඩෙල්ටා S අගය වැඩි අගයක් බවට පත් වෙන්න ඕන. ඒ කියන්නේ මුගේ ඩෙල්ටා S එකට වඩා මුගේ ඩෙල්ටා S එක විශාල වෙන්න ඕන. හරිද? මුගේ ඩෙල්ටා S අගය වැඩි වෙන්න ඕන. හරි? දැන් මෙතන හැබැයි දැන් ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ඝනීභවණය වීමේදී. ඝනීභවණය කියන්නේ මොකද්ද? මේක අනිත් පැත්තටනේ. ලික්විඩ් එක සොලිඩ් වෙද්දි. ඒ කියන්නේ මුගේ එන්ට්‍රොපියට වඩා මුගේ එන්ට්‍රොපිය අඩු වෙන්න ඕන. හරිද? ඒතර අවසාන එන්ට්‍රොපිය අඩුයි. දැන් අපි එන්ට්‍රොපි වෙනස හොයන්නේ කොහමද? අවසාන එන්ට්‍රොපියෙන් අඩු ගන්නවා මුල් එන්ට්‍රොපියනේ. හරිද? ඒ විදිහ අඩු කරා පස්සේ අවසාන එක අඩුයි. අවසාන එකගේ ප්‍රමාණය පොඩි මුල් එකගේ ප්‍රමාණය වැඩි. එතකොට එන්නේ ඍණාගය. හරිද? එතකොට 21ට උත්තරේ 4. හරිද? ආන්සර් එක මේකට එන්නේ 4. ඊට පස්සේ 22 කියන එකට ගියොත් එහෙනම් ඊට පස්සේ තියෙන්නේ විද්‍යුත් රසායනයට අදාළ ප්‍රතික්‍රියාවක්. හරි? විද්‍යුත් රසායනයට අදාළ ප්‍රතික්‍රියාවක් තියෙන්නේ. එතකොට ඒක දීලා තියෙනවා කෝෂයක් දීලා තියෙනවා. හරි? කෝෂයක් තමයි දීලා තියෙන්නේ. එතකොට 22කට දීලා තියෙන්නේ මොකද්ද? එතකොට අපිට කෝෂයක් දීලා තියෙනවා. මේ කෝෂයේ එක පැත්තක තියෙන්නේ මොනවාද? නිකල්. හරිද? මේක වෙල ගැල්වානි කෝෂයක්. හරිද? එතකොට එක පැත්තක තියෙනවා නිකල් සොලිඩ් එක නිකල් 2+ AQ
1 මෝල් ගන්න ඩෙසිමීටරයට. අනිත් පැත්ත දීලා තියෙනවා copper 2 plus AQ 1 මෝල් ගන්න ඩෙසිමීටරයට මේ ඉරි කැල්ලක් ගහලා copper වල solid එක. හරි. එතකොට මේකට අපි කියන්නේ කෝෂ අංකණය කියලා. හරිද? එතකොට මේ ගැල්වානීය කෝෂයක් අංකණය කරන්නේ ওই විදියට. පැහැදිලි? ගැල්වානීය කෝෂයක් අංකණය කරන්නේ ওই විදියට. එතකොට අපි දැන් ඉස්සර මොකද කරන්නේ? ඔය ගැල්වානී එහෙම වචන එහෙම අනිත් පැත්ත ගහලා බලනවා. හරිද? නිකන් ඔය පන්ති වල ඉන්න ගමන් අපි ඕක තමයි කරන්නේ. හරිද? මේ ගැල්වානී අනිත් පැත්ත ගහලා බලනවා. හරි? ඕ. රයිට්. එතකොට කොහොම හරි ගැල්වානීය කෝෂයේ වම් පැත්තට දාන්න අපි මොකද්ද? ඔක්සිකරණය වෙන එක. ඒ විදිහට තමයි කෝෂ අංකණය කරන්නේ. මේ පැත්තට දාන්නේ ඔක්සිහරණය වෙන එක. ඔක්සිකරණය වෙන එකට අදාළ ප්‍රතික්‍රියාව වෙන්න ඕන මොකද්ද? නිකල් කියන එකෙන් නිකල් 2+ කියන එක හදලා ඉලෙක්ට්‍රෝන දෙකක් හදන එක. මුගේ එන්න ඕන මොකද්ද? ඔක්සිහරණය වෙන එක. copper 2+ වල ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු වෙලා copper solid එක හැදෙන එක. හරිද? ඒක. පැහැදිලි? එතකොට ඒ වගේ ප්‍රතික්‍රියාවක ඔක්සිකරණය වෙන්නේ මෙතන. හරිද? ඔක්සිකරණය වෙන පැත්ත තමයි අපි ඇනෝඩය කියලා ගන්න. හරිද? ඔක්සිකරණය වෙන පැත්ත තමයි ඇනෝඩය කියලා ගන්න. ඒ කියන්නේ අපි හැමතිස්සෙම වම් පැත්තට දාන්නේ ඔක්සිකරණය වෙන එක සහ ඇනෝඩය. දකුණු පැත්තට දාන්නේ මොකද? ඔක්සිහරණය වෙන එක. එහෙම නැත්නම් කැතෝඩය. හරිද? පැහැදිලි? කෝෂයේ විද්‍යුත්ගාමක බලය අපි බලන්නේ කොහොමද? මේකෙන් අපි අඩු ගන්නවා CA කියන්නේ මොකද්ද? C කියන්නේ කැතෝඩ්, A කියන්නේ ඇනෝඩ්. හරිද? මෙතන කැතෝඩය කවුද? අතරින් කොපර් වලට අදාළ ගානේ. ඒතර බලන්න දැන් කොපර් වල මෙතන අගය මොකද්ද කියලා. කොපර් වල අගය වාට දීලා තියෙන්නේ 0.34 වෝල්ට්. ඍණ ඇනෝඩයට අදාළ අගය බලන්න. ඇනෝඩයට අදාළ දීලා තියෙන්නේ ඍණ 0.24. හරි? මෙතන එනවා වාට 0.58 වෝල්ට් දාන කියන. කවදාකවත් ඍණ ගානක් එහෙම එන්න විදියක් නැහැ මේ වගේ කෝෂයක. එතකොට දෙවෙනි උත්තරේ වාට මුලින්ම අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ 5යි 8 තියෙන උත්තර ඇවිල්ලා තියෙන්නේ ඒ ඇරෙන්න ධනාගයන් තියෙන ඒවා තියෙන 1 සහ 4 කියන එක. ඊට පස්සේ ඊළඟ එකට අපි පොඩි සීන් එකක් දානවා. දැන් මෙතනින් ඉලෙක්ට්‍රෝන නිදහස් කරන්නේ කවුද? නිකල්. ඉලෙක්ට්‍රෝන කන්නේ කවුද? මූ. හරිද? මූ ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. මූ ඉලෙක්ට්‍රෝන ටික අනුභව කරනවා. අරු ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. මූ ඉලෙක්ට්‍රෝන අනුභව කරනවා. හරිද? ඉලෙක්ට්‍රෝන නිදහස් කරද්දී, ඒ කියන්නේ නිකල් ඉලෙක්ට්‍රෝන නිදහස් කරද්දී මේ පැත්තේ හරිද දැන් ඔය කෝෂයේ දැන් ඔක දැන් කෝෂය ඇන්දොත් එහෙම මේකට දාලා කෝෂය ඇන්දොත් එහෙම මේ පැත්තේ නිකල් වලට අදාළ තහඩුව දාලා මේකක් තියෙනවා. මේ පැත්තේ කොපර් වලට අදාළ තහඩුව දාලා එකක් තියෙනවා. ඕක දෙක සම්බන්ධ කරනවා ලවණ සේතුවකින්. හරිද? ඊට පස්සේ මේක ගන්නවා වෝල්ට් මීටර් එකකට සම්බන්ධ කරගන්නවා. හරි? එතකොට මූ දැන් හැමතිස්සෙම ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා එළියට. මූ ඒ ඉලෙක්ට්‍රෝන ටික කනවා. හරි? ඒ ඉලෙක්ට්‍රෝන ටික මූ කනවා. එතකොට ඉලෙක්ට්‍රෝන වැඩි තැන ඉඳන් අඩු තැනට තමයි ඉලෙක්ට්‍රෝන යන්නේ. තේරුණා? ඉලෙක්ට්‍රෝන වැඩි තැන ඉඳන් අඩු තැනට තමයි ඉලෙක්ට්‍රෝන යන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන වැඩි පැත්ත මොකද්ද? නිකල් තියෙන පැත්ත. මේ පැත්තේ තමයි ඉලෙක්ට්‍රෝන අඩු. එතකොට ඉලෙක්ට්‍රෝන ප්‍රවාහය යන්නේ කොයි පැත්තෙන්ද? නිකල් පැත්තේ ඉඳන් කොපර් පැත්තට. එතකොට උත්තරේ වෙන්න ඕන 2. සෝරි උත්තරේ 2 වැරදි. උත්තරේ වෙන්න ඕන නිකල් ඉඳන් පළවෙනි එක තමයි උත්තරේ. හරිද? එතකොට 22ට අදාළව උත්තරේ වෙන්න ඕන 1. හරි 22ට අදාළ උත්තරේ 1 වෙන්න. ඊට පස්සේ තියෙන 23 ඩයසෝනියම් අයනය ඉලෙක්ට්‍රොෆයිලයක් විදිහට වැඩ කරන ප්‍රතික්‍රියාවක් තමයි අහන්නේ. හරිද? ඩයසෝනියම් ලවණය ඉලෙක්ට්‍රොෆයිලයක් විදිහට වැඩ කරන ප්‍රතික්‍රියාවක් තමයි අහන්නේ. එතකොට 22 ඩයසෝනියම් ලවණය කියන එක ගත්තට පස්සේ ඩයසෝනියම් ලවණ ඉලෙක්ට්‍රොෆයිල විදිහට වැඩ කරන ප්‍රතික්‍රියා දෙකයි දීලා තියෙන්නේ. හරි? පළවෙනි එක තමයි, ඒ කියන්නේ මේ දෙකම ප්‍රතික්‍රියා දෙකම හදන්නේ සායම් හදද්දී. හරි? ඩයි කියලා જાතියක් හදද්දී. පළවෙනි එක තමයි ෆීනෝල් සමග. ෆීනෝල් සමග මොන මාධ්‍යයේදීද? භාෂික මාධ්‍යයේදී ෆීනෝල් සමග ප්‍රතික්‍රියාවේදී. දෙක තමයි බීටා නැෆ්තෝල් සමග. බීටා නැෆ්තෝල් සමග. ඒත් භාෂික මාධ්‍යයේදී. හරි?
එතකොට ওই ප්‍රතික්‍රියා දෙක විතරයි තියෙන්නේ. එතකොට ඒකෙන් මෙතෙන්දී අදාළ ප්‍රතික්‍රියාව මොකද්ද? තුන්වෙනි එක. හරිද? තුන්වෙනි එකේ තමයි ෆීනෝල් සමග OH- තියෙන එක තියෙන්නේ. එතකොට 23ට උත්තරය වෙන්න ඕන 3. 23ට නේ. 23ට උත්තරය වෙන්න ඕන 3. හරි. ඊට පස්සේ 24 කියන එකේ තියෙන්නේ මොකද්ද? 24 කියන එකේ තියෙන්නේ මොකද්ද? නැවතත් තාප රසායනයට අදාළ ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට ඒකෙන් මම මෙතන හරිය ගහන්නේ. හරි ප්‍රකාශනය තමයි අහන්නේ. එතකොට අපි දන්නවා ද්‍රවයක් නටන්න පටන් ගන්න තාපාංකයේදී. නටන්නේ කොයි වෙලාවේද? තාපාංකයේදී. හරිද? ඇයි ද්‍රවයක් නටන්න පටන් ගන්නෙ? එම ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය හරිද? එම ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය වායුගෝලීය පීඩනයට සමාන උෂ්ණත්වයේදී තමයි මේක නටන්න පටන් ගන්න. හරිද? එහෙම නැත්නම් තාපාංකය කියන්නේ මොකද්ද? ද්‍රවයක සංතෘප්ත වාෂ්ප පීඩනය වායුගෝලීය පීඩනයට සමාන වෙන උෂ්ණත්වය. එතකොට ඒක තමයි අවසාන එකේ දීලා තියෙන්නේ ද්‍රවයෙහි වාෂ්ප පීඩනය වායුගෝලීය පීඩනයට සමාන වෙන උෂ්ණත්වය. අනිම උෂ්ණත්වයේ ද්‍රවය නටන්න පටන් ගන්නවා. හරි? එතකොට 24ට උත්තරේ එන්න ඕන 24ට උත්තරේ එන්න ඕන 5. හරි. එතකොට 24ට එන්න ඕන උත්තරේ 5. ඊට පස්සේ 25ට අදාළව ප්‍රශ්නය අපි ඉක්මනට කතා කරොත් 25ට අදාළව එක අපි කතා කරොත් එහෙම 25 නැවත තියෙන්නේ මොකද්ද? තාප රසායනයට අදාළ විද්‍යුත් රසායනයට අදාළ ප්‍රශ්නය. හරි. එතකොට 25 නැවත තියෙන්නේ මොකද්ද? විද්‍යුත් රසායනයට අදාළ ප්‍රශ්නය. හරිද? එතකොට ඒකේ දීලා තියෙනවා ප්‍රතික්‍රියා දෙකක්, අර්ධ ප්‍රතික්‍රියා දෙකක් දීලා තියෙනවා. එතකොට ඒකෙන් ඒ කියන්නේ මෙතන E නෝට් අගය ඔයාලට දීලා තියෙනවා. හරිද? E නෝට් අගයේ ඍණ ගතිය වැඩි වෙද්දී ඔක්සිකරණය වීමේ හැකියාව වැඩි. ඔක්සිකරණය වෙන්නේ කොහෙද? ඇනෝඩේදී. හරිද? ඒ කියන්නේ මූ ඇනෝඩයක් වීමේ හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ ඌ ඇනෝඩයක් වීමට වැඩි සම්භාවිතාවක් තියෙනවා. එහෙම නැත්නම් අනිත් පැත්තට ගන්න පුළුවන්. ධන ගතිය වැඩි වෙද්දී දැන් ඍණ ගතිය වැඩි වෙද්දී ඔක්සිකරණය වීමේ හැකියාව වගේ ධන ගතිය වැඩි වෙද්දී ඔක්සිහරණය වීමේ හැකියාව තමයි වැඩි වෙන්නේ. එහෙනම් ඌ කැතෝඩයක් විදියට වැඩ කිරීමට තියෙන හැකියාව වැඩි වෙනවා. හරි. එතකොට මෙතනින් ධන ගතිය වැඩි කාගේද? ධන ගතිය වැඩි. ඒ කියන්නේ මේ දෙකම ධනාගයන් තියෙන්නේ. හරිද? එතනින් ධන ගතිය වැඩි එක කවුද? යට එක. ඒ කියන්නේ BrO3 මයිනස් වලට දීලා තියෙන ප්‍රතික්‍රියාව තියෙන්නේ. ඕක තමයි වැඩි එක. එහෙනම් ඌ ඇවිල්ලා එහෙනම් හැසිරෙන්නේ මොකක් විදියට? කැතෝඩයක් විදියට. ඌ හැසිරෙන්නේ කැතෝඩයක් විදියට. හරි. එතකොට ඒකට අදාළ E නෝට් සෙල් එක හැවුවොත් එහෙම ඒකට අදාළ කෝෂයේ E නෝට් සෙල් එක හැවුවොත් එහෙම මම කිව්වා E නෝට් කියන එක එන්නේ කැතෝඩ් වලින් අඩු කරන්න ඕන ඇනෝඩ් එක නේ. එතකොට මෙතන කැතෝඩ් එක මොකද්ද? වඩාත් ධන ගතිය තියෙන එක. ඒ කියන්නේ 1.52 බිඳුව කියන එක අඩු කිරීම 1.06.5 කියන එක. එතකොට මේ දෙක අඩු කරාට පස්සේ ඔබට ගන්න පුළුවන් මෙතන 5 කියලා එනවා. මෙතන 11න් 6ක් ගියන් පස්සේ 5 කියලා එනවා. මෙතනින් 4.455 වගේ එකක් තමයි එන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ 0.45. දැන් කවදාකවත් ඍණ ගාණක් එන්න විදියක් නැහැ. හොඳේ. එතකොට ඍණ තියෙන උත්තර තියෙනවනේ මෙතන 2 1යි 4යි. ඒ දෙකම අයින් කරන්න. ඒකෙන් 9 දශම ගණන් තියෙන දෙකත් අයින් කරන්න. හරිද? හැබැයි දැන් මෙතන වැඩේ තියෙන්නේ මෙතන 9 දශම නෙමෙයි මේ උත්තරේ නැහැ. 0.4.5 කියලා උත්තරයක් නැහැ. මෙතන තියෙන 0.4.6 කියලා එක. හරි අපි ඒක පොඩ්ඩක් නොසලකා හැරියොත් එහෙම දැන් 0.4යි තියෙන උත්තර දෙකක් තියෙනවා 3යි 5යි. ඔය දෙකටම අදාළ ප්‍රතික්‍රියා දෙකක් ඔයාලට දීලා තියෙනවා. හරිද? එතකොට ඒක ආයි ලියලිය ඉන්න ඕනේ නැහැ. ඔය ප්‍රතික්‍රියා දෙකෙන් එකක් තමයි එන්න ඕනේ. සරි මේ ප්‍රතික්‍රියා දෙක නෙමෙයි. ඒ ප්‍රතික්‍රියාවට අදාළ උත්තර දෙකෙන් එකක් තමයි එන්න ඕනේ. වෙනස් වෙන්නේ කොහෙන්ද? සම්පූර්ණ ප්‍රතික්‍රියාවේදී මාරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. සම්පූර්ණ ප්‍රතික්‍රියාවේදී මාරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එතකොට මෙතෙන්දි පොඩි ගැටලුවක් ආවා. මෙතන කියන සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලියද්දී එනවා බැලන්ස් කරන්නේ මෙතන 10යි ඉලෙක්ට්‍රෝන කියලා බැලන්ස් කරලා අවසාන ප්‍රතික්‍රියාවේදී 5යි ඉලෙක්ට්‍රෝන කියලා තමයි එන්නේ. හරිද?
හැබැයි මේකේ මට මතකයි පරණ පාස් පේපර් එක හරි වෙනවා අක්කර පොතක හරි තිබ්බා. මේ වගේ එක මේ ඒ කියනවා බැලන්ස් කරන්න ගන්න එක තමයි ගන්න ඕන කියලා. හරි. එහෙනම් ප්‍රතික්‍රියාව ලිව්වොත් එහෙනම් දැන් මෙතන ප්‍රතික්‍රියාවේ තියෙන්නේ 5 ඉලෙක්ට්‍රෝන කියලා තමයි එතන අර කැපෙද්දි කැපෙන්නේ. නමුත් අර අපි 10 ඉලෙක්ට්‍රෝන දාලා තමයි මෙතන බැලන්ස් කරන්නේ. ඕන ප්‍රතික්‍රියාව ලිව්වොත් එහෙම තේරෙනවා. හරි. ඒ නිසා වඩා නිවැරදි උත්තරය විදිහට මෙතෙන්දි ගන්න පුළුවන් තුන්වෙනි උත්තරය. හරි. තුන්වෙනි උත්තරය තමයි වඩා නිවැරදි උත්තරය. හරි. හැබැයි සමහරලාට සහනයක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක ටිකක් සේෆ්. සහනයක් ලැබෙන්න පුළුවන් පස්වෙනි උත්තරයට. මොකද ඒකෙදි ඔයාගෙන බෙදලා ගත්තොත් එහෙම උත්තරේ එන්නේ 5 කියලා. එහෙම ගැටලුවක් ඇත්තේ නැහැ. මොකද දැන් උඩ ප්‍රතික්‍රියාව එහෙමත් ඔයාලට දීලා තියෙන්නේ 5 ඉලෙක්ට්‍රෝන අනම්මනම් සීන් එකක් දීලා තියෙන්නේ. ඒතකොට ඒ නිසා ඒක කොයි විදිහටද කියලා දන්නේ නැහැ. උත්තරේ 3 වෙන්නත් පුළුවන් 5 වෙන්නත් පුළුවන්. වඩාත් හොඳ උත්තරේ තමයි 3 කියන එක. හරි. එතකොට මේකේ අපි ඊටු ටික ඊළඟ විරාමයෙන් පසුව කතා කරමු. හරි. right.